හරි නේද? ඇහෙනවනේ. හරි. එතකොට අපි එහෙනම් නේද? අද ඔක්තෝබර් මාසෙට අදාළ අවසාන දේශනය අද පැවැත්වෙනවා. හරිද? එතකොට එතනදී අපි කතා කරනවා මෙන්න මේ අපි මේකේ ගිය සතියේ මේකේ මුල් ප්‍රශ්න 25 කතා කරා. දැන් අද අපි ඒ ටියුට් එකේ ඉතුරු ප්‍රශ්න 25 26 සිට 50 වන තෙක් ඒ ප්‍රශ්න ටික අද කතා කරනවා. ඊට කලින් ඊට කලින් පොඩි දෙයක් තියෙනවා කතා කරන්න. දැන් ඔය හැමෝටම අදාළ වෙයි කියලා හිතනවා. පොඩ්ඩක් ඉන්න මේක විනාඩි 15කින් විතර ඉවර කරලා දානවා. හරිද? සිංහල ගැසට් එකනේ. එතනදී අර ග්‍රාම නිලධාරීන් බදවා ගැනීමේ තරඟ විභාගයේ සිංහල ගැසට් පත්‍රය අද නිකුත් වෙලා තියෙනවා. ඉතින් අපි එතනදී ටිකක් කෙටියෙන් අපි මේක සම්පූර්ණ විස්තරයක් ගිය සතියේ කතා කරා. අද පොඩ්ඩක් විනාඩි 15ක් විතර අරගෙන මේක කතා කරනවා. පොඩ්ඩක් මොනවද අපි දැනගන්න ඕන දේවල් කියන දේ. හරිද? මොකද සිංහලනේ. දැන් සාමාන්‍යයෙන් මේක ගැසට් එක කියවලා තේරුම් ගන්න බැරි කෙනෙක් මේකේ භාෂාව භාවිතය සහ අවබෝධය හෝ අභියෝග්‍යතාවයේ විභාගේ පාස් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. හරිද? මේ ගැසට් එක කියවලා තේරුම් ගන්න බැරි කෙනෙක් මේ විභාගේ පාස් වෙන්නෙත් නැහැ. මේක පාස් වෙන්නෙත් නැහැ. තේරෙනවනේ? හරි. එතනදී විභාගයේ දෙසැම්බර් මාසේ කියලා පැහැදිලි. හරිද? විභාගයේ දෙසැම්බර් මාසේ. ඊට පස්සේ අපි ඊළඟට කතා කරමු මොකක්ද අවශ්‍ය සුදුසුකම්. ඉතින් මෙහෙම සිංහලෙන් සඳහන් වෙනවා මෙන්න මෙතන අධ්‍යාපන සුදුසුකම් විදියට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ගත්තම සාමාන්‍ය පෙළ සිංහල හෝ දෙමළ භාෂා අතරින් එක් භාෂා විෂයක් සමග ගණිතය. හරිද? සමග ගණිතය ඇතුළුව විෂයන් 4කට C සම්මාන සාමාර්ථ සහිතව එක් වරකදී විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕන. නේද? ඒක තමයි කියන්නේ. ඒක නැතන පැහැදිලිනේ. හරිද? සිංහල කියන්නේ සෝරි සිංහල හෝ දෙමළ තියෙන මෙතන සිංහල අයනේ මේක බලන්නේ. එත තේරෙන්නේ නැහනේ. දෙමළ අයට මේක දෙමළ වගේ තියෙනවනේ. හරිද? ඊට පස්සේ ගණිතය මෙන්න මේ කියන ගණිතය සහ සිංහලට අනිවාර්යෙන් C සාමාර්ථ ඕනේ. එහෙම නැත්නම් ආයි ඉතින් අහන්න එපා මගෙන්. ගොඩක් අය අහනවා මට උපාධියක් තියෙනවා. A level මේක කරේ A3යි. හරි එහෙම නැත්නම් B2යි C1යි මට අහවල් උපාධියක් තියෙනවා. හැබැයි සාමාන්‍ය පෙළ ගණිතයට S තියෙන්නේ මට පුළුවන්ද බෑ. හරිද? පැහැදිලිනේ. මේක කියනවනේ බෑ කියලා. ඒ වගේම C 4ක් තියෙනව නේද? සම්මාන සාමාර්ථ 4ක් සහිතව විෂයන් 6කින් සමත් වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ නේද විෂයන් 6ක් සමත් වෙන්න ඕන. 4කට C තියෙන්න ඕන. එකක් ගණිතයට, එකක් සිංහලට C අකුරු වෙන් වෙන්න ඕන. අනිත් C අකුරු දෙක ඕන ප්‍රමුති විෂයකට. උසස් පෙළ එක් වරකදී නේද? සමත් වෙලා තියෙන්න ඕන. හරිද? එතකොට පැරණි විෂය නිර්දේශ යටතේ නම් විෂයන් 3කින් එකවර සමත් වෙන ඉතින් නේද? කොහොම හරි A level S3ක් අවම තියෙන්න ඕන නැතුව බෑ. හරි? ඉතින් ඔය දේ තමයි ඊට පස්සේ මේ විභාග ගැන කතා කරොත් බලන්න විභාගයේ විෂයන් දැන් මම මේක ගත්තේ ඇයි හිතන්න දැන් ඊළඟ ඉදිරියට එන්න තියෙනනේ විභාග මේ අහන්නකෝ මේක පොඩ්ඩක් අහන්න මේ විභාගේ දෙසැම්බර්නේ හරිද මේ විභාගේ දෙසැම්බර් හිතන්න මේ වෙනකොට නේද පිටියේ තියෙන විභාග විදියට ගන්න පුළුවන් LLB entrance හරි LLB entrance පිටියේ තියෙන විභාගයක් ඒ කියන්නේ දැනටත් තියෙන විභාගයක් හරි තව ඊට පස්සේ රෙජිස්ට්‍රාර් සේවයට බඳවා ගැනීමේ විභාගය. හරිද? ඒකේ ගැසට් එකේ තිබෙන විභාගය තියෙන්නේ ජනවාරි වගේ කියලා. ජනවාරි හෝ දෙසැම්බර් නේද? මම මතක නැහැ කොහොම හරි රෙජිස්ට්‍රාර් විභාගයේ රෙජිස්ට්‍රාර් සේවයට බඳවා ගැනීම විභාගයේ පිටියේ තියෙනවා. ඊට පස්සේ LLB entrance පිටියේ තියෙනවා. ඊට පස්සේ උතුරු මැද පළාත් නේද? බදු නිලධාරී විභාගය පිටියේ තියෙනවා. දැන් ග්‍රාම නිලධාරී කොහොමද දැන් තියෙනවා? හරි? තව මොනවද? තව මොනවද විභාග? දැන් හෙට තියෙනවනේ බන්ධනාගාර නියාමක අයට විභාග එක ඒගොල්ලන්ට අදාළ නැහැ. මේ විෂයන් බලන්න මේක ඒ වගේම මොකද? සහකාර බන්ධනාගාර අධිකාරීනේ. ඒක තියෙනවා. සහකාර බන්ධනාගාර අධිකාරී විභාගය. මේ විෂය මේ විභාග ඔක්කොගෙම විෂයක් තමයි සාමාන්‍ය දැනීම. අභියෝග්‍යතාවය. භාෂා භාවිතය සහ අවබෝධය. මේ භාෂා භාවිතය සහ අවබෝධය කියන එක චුට්ටක් මේ සහකාර බන්ධනාගාර අධිකාරීන් චුට්ටක් වෙනස් වෙනවා. හරිද? ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැයි මම මේ කියන්නේ පාස් වෙන්න ඕන මිනිස්සෙක්ට විතරයි සාමාන්‍යයෙන් මෙහෙමයි ඉන්නවනේ. ලියන පළවෙනි විභාගෙම මම පාස් කියලා අර ඒ වගේ කොන්ෆිඩන්ස් එකේ ඉන්න අයට නෙවෙයි මේ කියන්නේ කෙටියෙන් කිව්වොත් අයින්ස්ටයින්ලට නෙවෙයි මේ කියන්නේ. හිතන්න ඔයාට මේ විභාගේ දෙසැම්බර්නේ. බුද්ධිමත් අයට කරන්න පුළුවන්. ඒ කියන්නේ මම මේක මම ප්‍රසිද්ධිය ඔයාට කියන්නේ මේ මම මේ පර්සනල් වැඩ ඒ කියන්නේ මගෙන් පර්සනල්ව අහනවල මම කොහොමද සර් මේක ගොඩ දාගන්නේ? අර විභාගේ කොහොමද මේ විභාගේ කොහොමද?
ඒ විදිහට දෙන රහස් ක්‍රමයක් තමයි මම දැන් මේ පොදුවේ ඔය හැමෝටම කියන්නේ සාමාන්‍යයෙන්. සල්ලි ගෙවලා පන්තියට ජොයින් වෙන ළමයින්ට පවා මම මේ දේවල් කියන්නේ නැහැ. මොකද උනන්දුව තියෙන අය මගෙන් අහනවා. ඒ අයට මම කියනවා යන්න ඕන ක්‍රමය මම දැන් පොදුවේ කියන්නම්. මේ විභාග හතරම පිටියේ තියෙන විභාග නිසා ඒ විභාගවලට පෙර මේ මොනවද අපේ මේ ග්‍රාම නිලධාරී විභාගයේ එන නිසා දෙසැම්බර් මාසෙදී ඔයාට ග්‍රාම නිලධාරියෙක් වෙන්න නෙවෙයි. ඇප්ලයි කරලා මේ පේපර් තුන ලියන්න. හරි? ඇප්ලයි මම කියන්නේ අර මම මේක පාස් වෙනවා. හරිද? කියන අය මම මේක පාස් වෙන්න වැඩ කරනවා කියන අයට විතරයි. ඒක දැනටමත් පාස් වෙලා ඉන්න අයින්ස්ටයින්ලට නෙවෙයි පොඩ්ඩක්. ඒගොල්ලෝ මට සමාව දෙන්න ඕගොල්ලන්ගේ වෙලාව ගත්තට. හරිද? මම මේ කරලා යවන වැඩක් මේ. මේක ලියලා පෙරහුරුව ගන්න රුපියල් 1000යි වියදම් වෙන්නේ. හරි? කොහොමත් ඔයා දැන් ක්ලාස් එකේ ඉන්නවනේ. මොකද මේ විභාගෙට රුපියල් 1000ක් විභාග ගාස්තු ගෙවන්න මේ 1000 හරිද? ඊට වඩා ළමයි ඔයගොල්ලෝ වියදම් කරනවා. වැඩකට නැති බහුබූත වලට ඔයගොල්ලෝ ඕන තරම් සල්ලි වියදම් කරනවා සාමාන්‍යයෙන් ආයෝජනයක් විදිහට වගේ. ඒ වගේ කියන්නේ සාමාන්‍ය ඒවට කට්ටිය වියදම් කරන්නේ හැටි ලංකාවේ රුපියල් 1000ක් වියදම් වෙනවා මේ පෙරහුරුව ගන්න. ඔන්න මගෙන් අර අහපු අයට මම කිව්වේ අනිත් අයට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ පොඩ්ඩක් ඉතින් වැඩක්ම නැහැ. ඔයගොල්ලෝ මේව ගණන් ගන්නෙත් නැහැනේ. අපිට පුළුවන් මට්ටමේ ඉන්නේ. බලන්න පේපර් තුන. හරිද? භාෂා භාවිතය සහ අවබෝධය ඇතුලේ තියෙනවා මේ ප්‍රශ්න පත්‍රය අපේක්ෂකයන්ගේ අදහස් ප්‍රකාශනය අවබෝධය අක්ෂර වින්‍යාසය භාෂාව හා රචනය දෙන ලද ලිපියක් කෙටුම්පත් කරන්න ඕන. හරිද? සපය ඇති දත්ත අනුව ප්‍රස්ථාර වගු සකස් කරන්න. දී ඇති පාඨ සාරාංශ කරන්න ඕන. දී ඇති වාක්‍ය කිහිපයක අදහස තනි වාක්‍යයකින් ලිවීම සහ සරල ව්‍යාකරණ භාවිතය පිළිබඳ දැනුම් පරීක්ෂා කරන පත පේපරයක් නේ. හරිද? සාමාන්‍යයෙන් බලනකොට මේක අහන්න නැති දෙයක් නෑ. හැම ඒරියා එකම තියෙනවා. උනන්දුව තියෙන කෙනෙක්ට මේ විභාගයට ගිහිල්ලා බලන්න පුළුවන් නේද? ඒ කියන්නේ පෙරහුරුවක් ගන්න පුළුවන්. මම කියන්නේ ග්‍රාම නිලධාරියෙක් වෙන්න නෙවෙයි. ඒ කියන්නේ එහෙම ඒකට ඉන්න අය ග්‍රාම නිලධාරී විභාගෙ ලියන අය මේක ගැම්මෙන් කරන්න. පෙරහුරුවක් ගන්නත් මේක ලියන්න. හරි? ඒ කියන්නේ මම මේ කියන ක්‍රමයක් සාමාන්‍යයෙන් අපේ රිසල්ට් හදන ළමයින්ට දෙන උපදේශක් මේ කියන්නේ. ඒ මිනිස්සු මේ වැඩේ කරනවා අනිත් අයට විහිළු වගේ ඇති. මොකද මොන පන්තිකවත් මේව කියන්නේ නැහැ. හරිද? ඒක වැඩක් නෑ උන්ට. ඊට පස්සේ සාමාන්‍ය දැනීමට ආවොත් මෙම ප්‍රශ්න පත්‍රය මගින් රටේ ඓතිහාසික, භූගෝලීය, සමාජීය, ආර්ථික වශයෙන් වැදගත් වන තොරතුරු සහ දේශීය, විදේශීය කාලීන තොරතුරු පිළිබඳ අපේක්ෂකයාගේ සාමාන්‍ය දැනීම මැන බැලනවකින් සැකසෙන විෂයානුබද්ධ ප්‍රශ්න වලින් සමන්විතයි. සියලු ප්‍රශ්නට උත්තර දෙන්න ඕන. ඉතින් මේවා ලියලා ආවා කියලා හෙන ගහින්නේ නැහැ. රුපියල් 1000ක් වියදම් වෙයි. හරි? එතකොට ග්‍රාම නිලධාරී ලියන අය මේක ගැම්මෙන් කරන්න ඕන. මාසෙයි තියෙන්නේ. ඔයගොල්ලන්ට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. අපි ඒක පන්තියේදී කතා කරගමු. අභියෝග්‍යතාවය. IQ පේපර් එක. හරිද? මේ ප්‍රශ්න පත්‍රය මගින් අපේක්ෂකයන්ගේ සංඛ්‍යාමය හැකියාවන්, තර්කන ශක්තිය, ගැටලු නිරාකරණය කරන්නේ කොහොමද? තීරණ ගැනීමේ හැකියාව ඇතුළු වුණ වගේ සාමාන්‍ය බුද්ධි මැන බැලන ප්‍රශ්න පත්‍රයක් තියෙන්නේ. ලියලා පෙරහුරුව ගන්න. එතන මම කියන්නේ. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ නේද? ඔය ඉතින් සිංහලනේ තියෙන්නේ. මේකත් ආයේ නිකන් වැල්ලට අරන් දාලා බහූබූත කරවන්න ඕනේ නැහැ. හරිද? සිංහල තියෙන්නේ. කියවලා තේරුම් ගන්න. මුලින් කියන්නම් තරහ වෙන්න එපා. මේක කියවලා තේරුම් ගන්න බැරි නම් ඔයාට මේකේ IQ පේපර් එක පාස් වෙන්නත් බෑ. භාෂාව අවබෝධ පේපර් එක පාස් වෙන්නත් බෑ. තරහ වෙන්න එපා. හරි? හරි ඒකෙදි නේද කොහේ හරි ඔය පන්ති වල දාගෙන මේ හුරුතල් කර කර අයදුම් කරන්නේ කෙසේද දැන ගැනීම සඳහා පහත WhatsApp සමූහයට සම්බන්ධ වෙන්න. හරි? ඒ වගේ අප්පුහාමිලා ඉන්නේ. කියන්නේ ඉතින් ඔයගොල්ලන්ව ගොන්නු ගන්නට දාලා මෙන්න මෙහෙමයි ළමයි මෙතන චෙක් කරන්න හරිද මේ කියන්නේ මේ වෙබ් අඩවියට යන්න මෙතන තෝරන්න මේක මෙන්න මෙතන දාන ඩෙන්ටිය හරිද? ඔය පේනවනේ. ඔය ගොබ්බිය හදන ක්‍රමේ. ඒක වැඩක් නෑ ඒවා. ඊට පස්සේ තව මම දැක්ක පාස් පේපර් එකක් ෂෙයා වෙනවා. පාස් පේපර් එකේ නම කපලා. හරි? බලන්නකො විහිළුව. නම කපලා ඒකේ අවුරුද්දක් කපලා ඌ දාලා තිනවා මේක මේ ග්‍රාම නිලධාරී බඳවා ගැනීම පසුගිය ප්‍රශ්න පත්‍රයක් කියලා උගේ නම මෙන්න මෙහෙම හරහාට මෙන්න මේ විදිහට දාලා මෙන්න මේ හරිය. ඔය විදිහට. හරි? ඉතින් බං ඇයි එහෙම කරන්නේ නේ? පාස් පේපර් එකක් කියන්නේ ඒක රජයේ කියන්නේ වෙබ් අඩවියට දාන දෙයක්. හරිද? වෙබ් අඩවියට දාන එක පොදු භාවිතය කියන්නේ ඒක එතකොට ආයේ ඒක විකුණගෙන කන්න. ඒක දාලා නිකන් නේද? ඒක ඇමක් විදිහට දාලා ළමයි වර වට ගන්න. එහෙම අප්පුහාමිලාගෙන් පරිස්සම් වෙන්න. හරි? ඒ උට කොන්දක් නෑ ඒක මේ නම දාලා ඒ අවුරුද්දත් එක්ක දාලා උගේ නම නම් දාලා මෙන්න මෙහෙම බහූබූතේ ගෙනවා මේ මෙන්න මේ විදිහට හරි ඊට පස්සේ ඒකම අරගෙන වෙන වෙන උනුත් මම දැක්ක ෂෙයා කරලා තියෙනවා පව් නේද පව් ඉතින් හරි අපි අපේ වැඩේ අද පටන් ගමු හරි මේකේ මුල් ප්‍රශ්න 25 කතා කරා කලින් සතියේ රෙකෝඩින් බලන්න ඔයාලට ඒක දැනගන්න පුළුවන් දැන් බලමු අපි අද තියෙන 26 සිට 57 අපි කතා කරගෙන යමු වැදගත් ප්‍රශ්න ටිකක් තියෙන්නේ මේකත් මේ පාස් පේපර් එකක් නේ සාමාන්‍ය දැනීම. يعني විභාගයේ නේද මේ මගුල් බලන්න එපා. හරිද? ඔය බලලා එහෙම නෙවෙයි. ඔයා බලන්න ඕන විෂය නම සහ ඒ තියෙන ප්‍රශ්න වලින් ගන්න දෙයක් තියෙනවද? එච්චරයි. හරි? අපි පටන් ගමු. 26 අහනවා බලන්න පුළුවන්ද කියලා බලන්නකෝ. හරිද? එච්චරයි මම කියන්නේ.
පරිසරය සම්බන්ධයෙන් වූ 3R සංකල්පය යටතේ අදහස් වෙන එක් කරුණක් ලියන්න. 3R නේ. R අකුරු තුනකින් එන අදහසක් තියෙන. ඒ කියන්නේ වෙන වෙනම වචන තුනක් තියෙන. ඉතින් එතනින් ඉල්ලන්නෙත් අපෙන් එකයි. හරි? එකයි ඉල්ලන්නේ. ඔයා මොකද හිතන්නේ? තුනම මතක ගන්න. හොඳයි. එකක් මතක ගන්න. ඒත් ඉතින් ගොඩනේ. හරි. දැන් අහලා බලන්නකෝ ඉල්ලන්නේ එකයි. එනවද අදහස? රිසයිකල් කියලා එක ළමෙක් කියනවා. හරි. හරිද? ඔක লীලාව එයාට ඒ 26 වෙනි ප්‍රශ්නෙට අදාළව වෙන් වෙන ලකුණු ප්‍රමාණය ලැබෙනවා කිසි ගැටලුවක් නැතුව. අපි බලමු ඉතින් නේද? සමහර කෙනෙක් හැමෝටම රිසයිකල්ම මතක නැති වෙන්න පුළුවන්. 3R සංකල්පය යටතේ R අකුරු තුනකින් කියවෙන වචන ටිකක් තියෙන වචන තුනක් තියෙන්නේ. එකක් තමයි රිසයිකල් අර ළමයා කිව්වා වගේ. ඊට පස්සේ තව එකක් තමයි reduce. හරි? රිසයිකල් reduce ඊට පස්සේ reuse. මම ටයිප් කරන්නම්. recycle, reduce, reuse. recycle, reduce, reuse. ඉතින් එකයි ඉල්ලන්නේ. හරිද? හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මැරතන් තරගයක දුර සැතපුම් කොපමණද? දන්නවද? හරිද? පොඩි ප්‍රශ්නනේ. නිතරම ඉතින් ඇහෙන දේවල්. හැබැයි බලන්න විභාගයට අහනවා. ඇහුවම නේද? දැන් හෙට ළමයි ටිකක් අපේ විභාගේ ලියනවා. බන්ධනාගාර නියාමක ළමයි ටික. හරිද? හෙට හවස් වෙනකොට දැනගන්න පුළුවන් කොච්චර ප්‍රශ්න අපි දීලා තිනවද කියලා. හරිද? මම ඒගොල්ලන්ට කියලා තියෙන්නේ කොහොමද විභාගෙදී මුහුණ දෙන්න ඕන කියලා. එක සමානයි එක. ඒ කියන්නේ සාමාන්‍ය දෙනින් කොහොමද ප්‍රශ්න පත්‍ර දෙක වෙන වෙනම ඕගොල්ලන්ට දෙවි. එතකොට IQ පේපර් එක තමයි ඒක අදාළ වෙන්නේ. ඔයාට ලේසි ප්‍රශ්න වලට ඔයා ඉක්මනට යන්න ඕන උත්තර ගන්න. හරිද? ඔයා අමාරු ප්‍රශ්නයක පැය භාගයක් විතර. කියන්නේ විනාඩි 5ක් 10ක් අමාරු එක ප්‍රශ්නෙකට හිර වෙලා ඉඳලා ඒකට උත්තරේ ගත්ත කියලා වැඩක් නැහැ. ඒ විනාඩි 5න් තවත් ප්‍රශ්න 7-8කට උත්තර ලියා ගන්න පුළුවන්කම තිබුණා නම් ඔයාට අර අමාරු ප්‍රශ්නයට හම්බෙන්නේ එක ලකුණයි. ලේසි ප්‍රශ්න 5කට ලැබෙන්නේ එක බැගින් ලකුණු 5යි. එතකොට ඒ කාලය හොඳට කළමනාකරණය කරගන්න හිර වෙලා. ඒ කියන්නේ ඔයාට දැන් පන්තියේදී වුණත් ටියුට් එකක් ගත්ත වුණත් සාමාන්‍යයෙන් වහකදුරු වගේ තියෙන ප්‍රශ්න ස්වරූපයක් තියෙනවනේ. එක්ක සංඛ්‍යා රටාව ඔයාට වහකදුරු. හරිද? එක්ක තව හිතන්නකෝ මොනවා හරි කැලෙන්ඩර් සම්බන්ධ ගැටලු ඔයාට එදා තේරෙන්නේ එදා ඉඳන්ම අවුල්. ඉතින් පටන් ගත්තාම ඒකෙම පටන් ගන්න එපා. හරිද? ඔයාට එදා වහකදුරු වෙලා හෙට විතරක් ඒක මීපැණි වෙන්නේ නැහැ. ඒකත් හෙට වහකදුරු තමයි. ඔයා ඒකට වැඩ කරේ නැත්තම්. ඒක නිසා ලේසි ප්‍රශ්නක ඉක්මනට මුලින් තලා ගන්න ඕන. මැරතන් තරගයක දුර අහනවා. දැන් අපි දකින්නවනේ නේද මැරතන් දුවනවා කියලා දුවනවා. මේ කොච්චර දුරක්ද දුවන්නේ ඔය කට්ටිය? නේද? මැරතන් තරගයක දුර. මොකද කියන්නේ? දන්නවද? නේද? බලන්න පොඩි දේවල්. සතපොම් වලින් අපි කිව්වොත් කීයක්ද තියෙන්නේ? සතපොම් වලින් කිව්වොත්. හරිද? සතපොම් වලින් 26ක්. හරිද? නේද? සතපොම් වලින් 26ක් තියෙන මැරතන් තරගයක. ඊට පස්සේ කිලෝමීටර වලින් ගත්තොත් අපි නිකන් ලියන්නේ එක කිලෝමීටර වලින් 42.195ක් විතරනේ කිලෝමීටර වලින්. ඒක යාර වලින් කිව්වොත් යාර 385ක් වර කියන එක එකක වලින් ඔය කිව්වේ මැරතන් වලින් මැරතන් තරගයක දුර සැතපුම් වලින් නම් 26යි කිලෝමීටර නම් 42.195යි යාර වලින් 385ක් විදිහට තමයි මැරතන් තරගයක දුර. මෙතන කියන්නේ සැතපුම් වලින් යහන්නේ. ඉතින් උත්තරේ මේක විතරයි. හරිද? සැතපුම් යහන්නේ උත්තරේ මේක විතරයි. මම ඉතින් නිකන් කිව්වේ කිලෝමීටර වලින් මේක. හරිද? ඊට පස්සේ යාර වලින් මෙහෙම 385 කියලා. ඒක අමතර දෙයක්. අපි එමුකෝ ඊළඟ ප්‍රශ්නට 28 බලන්න මේකට උත්තරේ දෙන්න අපි බලමු පුළුවන්ද කියලා. මිනිස් සිරුරේ විෂද්‍රව්‍ය ඉවත් කරනු ලබන ඉන්ද්‍රිය කුමක්ද? මොකද හිතන්නේ? ඔව් නේද? අක්මාව ඉතින් අපි බොන බෙහෙත් වල එහෙම. එතකොට අපි කන සමහර කෑම වර්ගවල හරිද? එතකොට අපි කෑම කිව්වම ඉතින් අපිට ඒක පාන වර්ගයක් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට බෙහෙත්. හරිද? දැන් අක්මාවට හානිදායක අපි නිතර භාවිතා කරන ඖෂධය මොකක්ද? නිකන් එහෙම ඒ කියන්නේ ජීකේ ප්‍රශ්නයක් නෙවෙයි මම මේ නිකන් කියන්නේ අපි පොඩ්ඩක් මේ වෙච්ච ගමන් බොන බෙහෙතක් තියෙනවා. හැබැයි ඒක අක්මාවට ඊටාම අහිතකර බෙහෙතක්. මොකක්ද ඒ? ඔව් පැරසිටමෝල්. අර පැනඩෝල් කියන්නේ ඒගොල්ලන්ගේ අර මේ
නේද? බ්‍රෑන්ඩ් නේම් එකක්නේ. ඒකේ පොඩ්ඩක් සම්පූර්ණ හොඳ නැහැ මම බොන්නේ බ්‍රෑන්ඩ්. ඔව් පැරසිටමෝල් නේද? ඒ කියන්නේ ඒක අනේ අම්බෝටි අමාරුවක් කවුද විතරයි. හැමදාම තාමත් කාඩ් එක නෑනේ. නේද? හරි. ඒ කියන්නේ ඒ පැරසිටමෝල් කියන ඒවා වුණත් හැමදාම දිගින් දිගට පොඩ්ඩක් උළු එකක්ම අපු ගමනත් බොන්න එපා ඈ. ආත්මාවට විෂ දෙයක් තමයි ඔය පැරසිටමෝල් කියන්නේ. ඉතින් මිනිස් සිරුරේ විෂ ද්‍රව්‍ය ඉවත් කරනු ලබන ඉන්ද්‍රිය අපි කන බොන දේවල් වල ඒවයි තියෙන විෂ ද්‍රව්‍ය බිඳ හෙලලා ඒවා මුත්‍රා මගින් හරිද? එතකොට ඒවා පිට කරලා දාන්න අපිට උදව් කරන අපේ ශරීරයේ තියෙන ප්‍රධාන ඉන්ද්‍රිය තමයි අක්මාව. හරිද? ඉතින් අක්මාව ලෙඩ කරගන්න පුළුවන් අපිට ඕන නම් නේද? අක්මාව අපිට ලෙඩ කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඇල්කොහොලික් ෆැටි ලිවර්, අනිත් එක තමයි නන් ඇල්කොහොලික් ෆැටි ලිවර්. ඒ කියන්නේ ඇල්කොහොලික් ෆැටි ලිවර් කියන්නේ දන්නෝනේ තින්නේ ඇල්කොහොල් භාවිතය නිසා අක්මාවේ සෛල විනාශ වීම. ඊට පස්සේ නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් කියන්නේ ඇල්කොහොල් නොබන කෙනෙක් නැත්නම් ඒ කියන්නේ අරක්කු බොන්නේ නැති නේද? මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැති කෙනෙක් තුනත් ඒගොල්ලන්ගේ ශරීරයේ මේද ප්‍රමාණය වැඩි නම් අක්මාවේ සෛලවල මේදය තැන්පත් වෙලා අක්මාවේ සෛල විනාශ වෙලා ඒ කියන්නේ අන්තිමට සිරෝසිස් තත්ත්වයට අක්මාවේ සෛල මිය ගියාට පස්සේ අපි කියන්නේ නැවත හැරවිය නොහැකි ආකාරයට අක්මාවේ සෛල විනාශ වීමට අපි කියනවා සිරෝසිස් කියලා. ඕක ස්ටේජ් 4කින් යන්නේ. දැන් මේ වෙනකොට ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ අක්මාවේ තියෙන්නේ අක්මාව ෆැටි ලිවර් ග්‍රේඩ් 2 තියෙන්නේ. හරි. ගොඩක් ඔයාගේ පොඩ්ඩක් ඔයා ටිකක් මහතයි නම් කොලෙස්ටරෝල් ටිකක් වැඩි නම් හරිද? කන්නෙම බත් නම් නේද? يعني පුන්නක්කු කන්න කියනව නෙවෙයි, තනකොළ කන්න කියනව නෙවෙයි. ප්‍රෝටීන් ඉන්ටේක් එක අඩු නම් ඔයා නේද? අතේ පර්ස් එක ඉතුරු කරගන්න බලාගෙන ප්‍රෝටීන් ඉන්ටේක් එක අඩු කරගෙන බත් හට්ටියක් විතර ගිරලා චූටි මාළු කෑල්ලක් නම් කන්නේ. ඔයා ඔක දිගින් දිගටම කරනවා නම් ඔයාගේ liver එක fatty liver grade 2 තමයි තියෙන්නේ. හරි? ඔක අල්ට්‍රාසවුන්ඩ් එකක් කරලා බලන්න grade 2. ඕක grade 3 ගියොත් ඒත් හරව ගන්න පුළුවන්. grade 4 ගියා කියන්නේ ඔයා ඉවරයි. හරි? grade 4 ගියොත් ඔයා ඉවරයි. ඒක නිසා සාමාන්‍යයෙන් ලංකාවේ නම් තවමත් ප්‍රෝටීන භාවිතය තියෙන්නේ යටම අඩියේ. හේතුව මිනිසුන්ට පහසු ඒ කියන්නේ ලාභදායී විදිහටම කන්න පුළුවන් දේ තමයි බත් ගාණක් කන එක. ඒ වුණාට මිනිස්සුયો ඇත්තටම ඔයා නේද නිරෝගීව ඉන්න නම් ඔයා කාබෝහයිඩ්‍රේට් ඉන්ටේක් එක අඩු කරන්න ඕන. ඔයාගේ ප්‍රෝටීන් ඉන්ටේක් එක ඔයා වැඩි කරන්න ඕන. ඉතින් එහෙම කරන්න මොනවද තියෙන්න ඕන? පර්ස් එකේ සල්ලි තියෙන්න ඕන ඉතින් නේද? එහෙම නැතුව ඉතින් සාමාන්‍යයෙන් දියුණු රටවල් ගත්තම ලෝකේ දියුණු රටවල් වල ඒ අරන් බැලුවම සංඛ්‍යාලේඛන වල එහෙම ඒගොල්ලන්ගේ අර කිරි ආශ්‍රිත ඒ කියන්නේ මොනවද නේද? ඔය මේ ඩයිරි ප්‍රොඩක්ට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර මොනවද? ඔය බටර්, චීස්, යෝගට් ඔය දේවල් ඒව භාවිතය වැඩි දියුණු රටවල් වල. ඒ වගේම ප්‍රෝටීන් භාවිතය වැඩි. ලංකාවේ තවමත් ඒවා සාමාන්‍යයෙන් ගොඩක්ම යට මට්ටමේ තියෙන. ඉතින් එහෙම තමයි ඉතින් ආර්ථික තත්ත්වයට අද දැක්ක නේද? දකුණු ආසියාවේ ජීවත් වෙන්න අමාරු මේ කියන්නේ ජීවන වියදම වැඩිම දෙවෙනි රටේ තමයි අපි මේ ඉන්නේ. හරි? ඒ කියන්නේ ජීවන වියදම වැඩිම දෙවෙනි රට. අපි ඉතින් බලන්න ඕනේ නේද පළවෙනි රට මොකක්ද? ඒවා ඉතින් හෙට විභාගෙලදී මිනිසුන්ට ඒවා දාලා නැහැ. ඒවා ඔය දෙසැම්බර් විභාගෙලේ ණයට ඒවා අපි පන්තියේදී කතා කරනවා. හරිද? එන්නේ පළවෙනි රට මොකක්ද කියලා තමයි අහන්නේ. ඉතින් අක්මාව ගැන එහෙමයි කිව්වේ. ඉතින් ඔය නේද පොඩි කාලේදී සුදු අම්මියා තරහ වුණාම සුදු තාත්තිය දාලා ගියාම එහෙම පැනඩෝල් පෙති 3-4 දීපු අය ඔයාලා දන්න ඉන්නව නම් තවත් දෙන්න මොනවා ටිකක් හොරාට බොන්න බීලම අක බැවිලා යන්න කියලා එකපාරට. හරිද? උඹ බේරන්න ඕනේ නෑ මොකටද නේද? මැරෙන්න ඕනේ උන් මැරෙන්න ඕන. ඉතින් කොහොම හරි කමන්නේ ඔයාගේ ශරීරයේ විෂ ඉවත් කරන්නේ මේ liver කියන මොක නැත්තම් අක්මාව ශරීරයේ තියෙන විශාලතම ග්‍රන්ථිය. එහෙම කියන්න පුළුවන්. ඒක ග්‍රන්ථියක්. විශාලම ග්‍රන්ථිය කුමක්ද? අක්මාව. අපි යමු 29 වෙනි ප්‍රශ්නෙට නේද? ලෝකයේ මේ 2014 පේපර් එකක්. හරිද? ඔන්න බලන්නකෝ. මම දැන් 2025 දෙයක් මේකට අමුණන විදිහ. ලෝකයේ මිල අඩුම ඉන්දියානු නිෂ්පාදනයක් වන පරිගණක චිපය කුමන නමකින් හැඳින්වේද? ඔය ප්‍රශ්නේ අපිට අදාළද දැන් අද වෙනකොට ඕනේ නැහැ. ඔතන ලියන්න මෙන්න මේ ප්‍රශ්නය. හරිද? මේක එනවා. මෙන්න මේක බලන්න. මෙන්න ඔය 29 වෙනි ප්‍රශ්නේ කපන්න. තනීරකින් කපලා ඔතන ලියන්න මේ ප්‍රශ්නය. ප්‍රශ්නේ තමයි සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත ලියාගන්න. ඕක එනවා. අතු පෑනකින් තරු මාක් එකක් දාගන්න වම් පැත්තෙන් ලිය නිල් පෑනින් ලියන්න ප්‍රශ්නේ
සම්පූර්ණයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත බිටු 32, ඒ කියන්නේ 32 බිට්. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත 32 බිට් මයික්‍රෝ ප්‍රොසෙසර්. මේක එනවා සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත 32 බිට් මයික්‍රෝ ප්‍රොසෙසර් හඳුන්වන නම කුමක්ද? මේක මේ මෑතකදී සිද්ධ වුණ දෙයක්. හරිද? දැන් එතකොට 2014 අහන සාමාන්‍ය දැනීම පේපර් එකදී ඉන්දියාවේ නේද නිෂ්පාදනය කරලා තියෙන ලෝකයේ මිල අඩුම චිපයක් ඒක අහනවා නම් දැන් අපි අපේ අවුරුද්දට අදාළව ඉන්දියාවේ එහා සමානව දෙයක් නේද පැරලල්ව යන දෙයක් වෙලා තියෙනවා නම් අපි ඒක නොදැන හිටියට ප්‍රශ්න පත්‍ර හදන අය ඕව දකිනවා. හරි? ඒගොල්ලෝ ඕව දැකලා ඕවෙන් ප්‍රශ්න දානවා. දැන් බලන්න මේ මෑතකදී සිදු වුණ දෙයක් ඔයා දන්නවත් දන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත 32 bit මයික්‍රෝප්‍රොසෙසර් හඳුන්වන නම කුමක්ද? ඕක තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ ඕක. දැන් ඔයා Google කරලා හොයලා බලන්න මොකක්ද අපි ඔය කියන 32 bit මයික්‍රෝප්‍රොසෙසර් නේද? ඉන්දියාවේ හදපු මේඩ් ඉන් ඉන්දියා ඉන්දියාවේ හදපු ඔය 32 bit මයික්‍රෝප්‍රොසෙසර් එක ඒගොල්ලන්ට ලස්සන නමක් දීලා තියෙනවා ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ නිෂ්පාදන වලට දෙන්නේ 아무තු නම්නේ. හරිද? දැන් ඔයා Google කරලා බලන්න මොකක්ද මේ 32 bit මයික්‍රෝප්‍රොසෙසර් එකේ නම? හොයනවා chat box එකට දාන්න. එහෙම නැත්නම් අන්මියුට් කරලා කියනවා. හරිද? ඒක දැන් මම කියන්න ඕනේ ඒක පොඩ්ඩක් ඔය මහන්සි වෙන එක හොඳයි කියලා හිතනවා. මොකද මේක එන නිසා. දැන් මේ ප්‍රශ්නේ නෙමෙයි එන්නේ. දැන් උතන ලියාගත්තානේ අපි. හරිද? ඔක එනවා. ඔක එනවා. ඔය ලියාගත්ත ප්‍රශ්නේ එනවා. ඒක හොයන අය පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරන්න බලන්න. නැත්නම් අපිට ඊළඟ ප්‍රශ්නට යන්න පුළුවන්. වැඩක් නැහැ නේ බොරුවට බලන් ඉන්නේ. හොයන අය ටිකක් රේස් හෑන්ඩ් කරන. හරි හොයනවා. ළමයි එක හොයනවා. හරි. දැන් ඒ හොයපු කෙනා chat box එකට දානකොට දාන්න ඩිරෙක්ට් එවන්න මට. අනිත් මිනිස්සුන්ට පේන්න ඉවන්න එපා. මොකද මෙතන ඔයා විතරක් මේ විභාගෙ ලියන්නේ. ඉතින් අනිත් අයගෙන් නේද? අනිත් කෙනාගෙන් පහන මේ එළිය බලන් ඉන්න මිනිස්සු මේ එහෙම වැඩ නැහැ නේ. මට ඩිරෙක්ට් එවන්නේ උත්තරේ. හරිද? අනිත් අයටත් පුළුවන්. මොකද අනිත් අය මේ වෙලාවේ සෙෂන් එක අහගෙන ඉන්නවනම් ඒ කියන්නේ ෆෝන් එකක් හෝ ලැප්ටොප් එකක් තියෙනවා. එයාගේ ලැප්ටොප් එකේ හෝ ෆෝන් එකේ data තියෙනවා. හරිද? ඒක පොඩ්ඩක් මේක මේ හොයලා මේ බලන්න බැරි තරම් කම්මැලි වෙන විදිහක් නෑනේ. හරිද? හරි කමෙක් නම් සල්ලි නෙවෙයි. නිවැරදි පිළිතුර මට එව්වා ඉතින් අනිත් අයට පේනවද දන්නේ නැහැ. හොයන්න. ඒගොල්ලෝ දාන්නේ 아무තු නම්නේ. ඔව් හරි. ළමයි හොයලා එවනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩ. හරි? හොඳයි. හරි මම ලියන්නම්. ඒ තමයි මම මතක තියාගෙන යන්න. මේක වෙනවා. ඔය එනවා. ඒ 32 bit මයික්‍රෝප්‍රොසෙසර් එකේ නම තමයි වික්‍රම් 3201 කියන නම තමයි ඒගොල්ලෝ ඉන්දියාවේ නිෂ්පාදනය කරපු සම්පූර්ණ ඉන්දියාවේ නිෂ්පාදනය කරලා තියෙන මේ 32 bit මයික්‍රෝප්‍රොසෙසර් එකට දීලා තියෙන නම. බලන්න ඒගොල්ලෝ ඉතින් සාමාන්‍යයෙන් දෙන්නේ 아무තු නම්නේ. ඒගොල්ලන්ගේ නිෂ්පාදන වලට. හරිද? ඊට පස්සේ අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. මත්පැන් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ සාක් කලාපීය රට කුමක්ද? සාක් කලාපය කියන්නේ මොකක්ද? ඔක තියෙන කතන්දර ඔක්තෝබර් මාසයේ මුල් සෙෂන් වල කතා කරලා තියෙන. ඒක දැන් ඔක්තෝබර් ඔයා මේ වෙනකොට ඔයා ඉන්නව කියන්නේ සෙෂන් එකේ ඔයාට කලින් මේවා ලැබිලා තියෙන්න ඕන. හරිද? දැන් අද අන්තිම සෙෂන් එක ඔක්තෝබර් මාසෙට කරන. මොකක්ද මේ මත්පැන් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කළ සාක් කලාපීය රට? අද වෙනකොට ඔය තත්ත්වය ඔහොම තමයි. හරිද? මත්පැන් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කළ සාක් කලාපීය රට. මොකද කියන්නේ? උත්තරයක් එනවා
නේපාලයද කියලා අහනවා, ඇෆ්ගනිස්තානය කියලා කියනවා. මත්පැන් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ සාක්කලාපීය රට කුමක්ද? මොකද කියන්නේ? ඔව් හරිද? ඇෆ්ගනිස්තානය තමයි. දැන් සාමාන්‍යයෙන් ඔය පාකිස්තානය එහෙම වුණත් යම් තරමක් ඒ කියන්නේ ඒගොල්ලෝ අර වෙළඳාම එහෙම තහනම් කරලා තියෙනවා. අර හරිද? නමුත් මේ ඇෆ්ගනිස්තානය කියන රටේ ඔක සම්පූර්ණයෙන් තහනම්. හරිද? ඇෆ්ගනිස්තානය සම්පූර්ණයෙන් මත්පැන් ඒ කියන්නේ මේ මොනවද මේ මත්පැන් භාවිතය තහනම් කරපු රටක් විදිහට අපිට දක්වන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු 31 වෙනි ප්‍රශ්නෙට. හරිද? කළු සල්ලි, බ්ලැක් මනි මොනවද මේ? මොකද හිතන්නේ? කළු සල්ලි, බ්ලැක් මනි. ඔකට අර්ථ නිරූපණය මම ගත්තේ මහ බැංකුවේ නිකුත් කරනවනේ ඔය සටහන් කියලා වාර්තාවන්. අන්න ඒකේ තියෙනවා කළු සල්ලි කියන එකට අපේ රටේ පිළිගන්න අර්ථ නිරූපණය. අපි ටිකක් ඒක ලියමු. මෙන්න මේ විදිහට ඒක තිබුණේ. ත්‍රස්තවාදී ක්‍රියා අපි සම්පූර්ණ අර්ථ නිරූපණය ලියලා මතක තියාගන්න පුළුවන් වෙන කෙටි මොකක් හරි අදහසක් පොළොවට දාගමු. අපි ඊට කලින් සම්පූර්ණ අර්ථ නිරූපණය ලියාගමුකෝ. කළු සල්ලි කියලා කියන්නේ මහ බැංකුවට අනුව ත්‍රස්තවාදී ක්‍රියා කමාවක් මද්‍රව්‍ය ජාවාරම් කමා කප්පම් ලබා ගැනීම හෝ සූදු වැනි අයථා ක්‍රම මගින් ඉපැයූ මුදල් නේද? එතකොට මේවා ඉපැයූ ආකාරය නොදනි. සාමාන්‍යයෙන් නේද? ඒ කියන්නේ අයථා ක්‍රම වලින් උපයාගත් ඉපැයූ ක්‍රමය ඉදිරිපත් කරන්න බැරි සල්ලි වලට අපි කියනවා කළු සල්ලි කියලා. හරිද? ඉතින් ඇත්තනේ නේද? දැන් ඔය කිව්ව ක්‍රම වලින් උපයාගත් මුදල් අපිට තැනක කියන්න බෑනේ කොහොමද ඔය සල්ලි හොයාගත්තේ කියලා ඇහුවොත් එහෙම මොකද? සූදු ගැහුවා කියන්නේ. හරිද? ඉතින් ඕක තමයි කළු සල්ලි කියලා කියන්නේ. එයා ඕකට කොහොමද අපි කෙටියෙන් මතක තියාගන්නේ? අපි දැන් ලිව්වනේ මොනවද? ත්‍රස්තවාදී ක්‍රියාව අමතක වෙන්නේ නෑනේ. මද්ද්‍රව්‍ය ජාවාරා කප්පම් ලබාගෙන. හරිද? එහෙම නැත්නම් සූදු ගහලා. ඔන්න ඔය කියන ආයතා ක්‍රම වලින් උපයාගත් ඉපැයූ ආකාරයේ හෙලි කළ නොහැකි මුදල් අපි කියනවා කළු සල්ලි කියලා. ඉතින් කවුද කියන්නේ? ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ. නේද? ඉතින් ඒගොල්ලෝ දීලා තියෙන අර්ථ නිරූපණය අපි පොඩ්ඩක් ඒක අවබෝධ කරගන්නවා. වෙන ඉතින් ඕක කියන්න කෙනෙක් නෑනේ. මොකද ඕක බෞද්ධ කටයුතු අමාත්‍යාංශයෙන් කියන්නේ. හරි? ඔන්න ඕක තමයි කළු සල්ලි කියලා කියන්නේ. ඊට පස්සේ 32 අහනවා චුට්ටක් මෙන්න මෙහෙම. සිරකරුවන් සඳහා භාවනා වැඩසටහන් නිරතුරුවම පවත්වන ආසියාතික රට මොකක්ද? සිරකරුවන්ට භාවනා වැඩසටහන්. ආසියාවේ තමයි ඔය වගේ ආතල් තියෙන්නේ ඉතින්. හරිද? හරිය අමුතු මේ මහද්වීපයක් මේක. සිරකරුවන් සඳහා භාවනා වැඩසටහන් නිරතුරුවම පවත්වනු ලබන ආසියාතික රට. ඉතින් අද වෙනකොට නම් ඉතින් රටවල් ගණනාවක්ම ඔය කියන භාවනා වැඩසටහන් පවත්වනවා. අපි ලියමු ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය. ඔක වැඩි පටන් ගත්තේ තායිලන්තයෙන්. ඉතින් තායිලන්තේ තමයි 2014 වෙනකොට මේකට උත්තරේ. හැබැයි ඉතින් අද වෙනකොට ඔය වගේ ප්‍රශ්නයක් අහන්න විදිහක් නැහැ. මොකද ඉන්දියාව ඕක කරනවා. හරි. තව මියන්මාරය. ඉතින් ඒක නිසා අපි නිකන් අවබෝධ කරගමු මේවා මෙන්න මේ වගේ රටවල වෙනවා කියලා. නේද? මේ ඉතින් ඔය වගේ ප්‍රශ්නයක් ඉතින් ආයේ ඉන්නේ නැහැ. මොකද තනි රටක් කියලා ලියන්න බෑනේ. රටවල් ගණනාවක්ම ඔය වැඩේ අද වෙනකොට කරන නිසා. නේද? ලංකාවෙත් ඇති ඉතින් ඔය වගේ ආතල්. 33 දෙමළ, ඉංග්‍රීසි සහ රුසියානු භාෂාවලට පරිවර්තනය කරන ලද සිංහල ළමා නවකතාව නම් කරන්න.
එතනින් අපිට විශේෂිතව මේ නවකතාව වෙන් කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වචනෙන්. හරිද? රුසියානු භාෂාවට, ඒ වගේම දෙමළ භාෂාවට, ඉංග්‍රීසි භාෂාවට. දැන් දෙමළ සහ ඉංග්‍රීසි වලට පරිවර්තනය කරපු ඕනතරම් අපේ රටේ නවකතා පොත් තියෙනවා. එතනින් සම්පූර්ණයෙන් අපිට වෙන් කරගන්න පුළුවන් ප්‍රශ්නට උත්තරේ මේ රුසියාව කියන වචනය ආපු නිසා. මොකක්ද මේ දෙමළ, ඉංග්‍රීසි, ඒ වගේම රුසියාව කියන මෙන්න මේ භාෂාවන් වලට පරිවර්තනය කරපු සිංහල ළමා නවකතාව මොකක්ද කියලා විභාගෙදී අහුවොත් එකම එක උත්තරය අපිට දෙන්න තියෙන්නේ මොකක්ද? ඒ තමයි මඩොල් දුව. හරි? මඩොල් දුව. මඩොල් දුව. එතකොට මම අහුවොත් මඩොල් දුව. ඒ වගේම තව ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන් මඩොල් දුවෙන්. මේ ප්‍රශ්නේ වගේම තවත් අහන්න පුළුවන් ක්‍රමය තමයි රුසියානු භාෂාවට පරිවර්තනය කළ ප්‍රථම නවකතාවද? ඒ කියන්නේ රුසියානු භාෂාවට පරිවර්තනය කළ ප්‍රථම ලාංකික නවකතාව කියලා ඇහුවොත් මඩොල් දුව. අද වෙනකොට ඉතින් තව නවකතා මේ පරිවර්තනය කරලා තියෙනවා. හැබැයි මෙහෙම ඇහුවොත් දෙමළ, ඉංග්‍රීසි, රුසියානු භාෂාවට පරිවර්තනය කරපු ළමා නවකතාව ඒ හොයන්නේ මඩොල් දුව ගැන තමයි අහන්නේ. ඒ වගේම තමයි රුසියානු භාෂාවට පරිවර්තනය කළ පළමු ලාංකික නවකතාව කියලා ඇහුවොත් ඒකටත් අපිට උත්තරේ තෝරන්න වෙන්නේ මඩොල් දුව කියන නවකතාව විතරමයි. පැහැදිලිනේ? හරි. ඊළඟට අපි යමු 34. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ගම්මානය පිහිටුවා ඇත්තේ කොහිද? ඉතින් මේ 2014 නේ. හරිද? 2014. මේක මේ එතකොට තියෙන්නේ මොන ආණ්ඩුවක්ද? 2014 වෙනකොට. හරිද? තාම එතකොට 2015 ඡන්දේ පවත්වලා නැහැ. මේ වෙනකොට ඉන්නේ ආණ්ඩුවේ නේද? මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් තියෙන්නේ. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ගම්මානය. ඉතින් ඒ කාලේ ඒගොල්ලෝ ලොකුවට මෙන්න ලංකාවේ ප්‍රථම තොරතුරු තාක්ෂණ ගම්මානය කියලා ආරම්භ කරලා සල්ලි කෝටි ගණන් වියදම් කරලා ඕන වැඩක් පටන් ගත්තා. අද වෙනකොට ඒක වල් වැදිලා ගිහිල්ලා. කොහෙද මේ ගම්මානේ තියෙන්නේ? මේ පැත්තේ ඉන්න අය ඉන්නවද දන්නේ නැහැ. එහෙම ඒ පැතිවල ඉන්න අය ඉන්නවනම් දන්නවා. මේ අපේ ගම ගැන මේ කියන්නේ කියලා. දන්නවද මොකද්ද මේ? ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ගම්මානය පිහිටා ඇත්තේ අද වෙනකොට වල් වැදිලා තියෙන්නේ. හරිද? කොහෙද මේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ගම්මානය පිහිටුවා ඇත්තේ? අපි මේක ප්‍රශ්නවලට උත්තරේ හොයන්න ඕනේ 2014 වාඩිලා ඉඳගෙන අද වෙනකොට මේ වෙනස් වෙන්න ඕන නැත්නම් මම මේ විදිහට වෙනස් කරලා දීලා තියෙනවා. දැන් ඔය ඉන්දියාව ප්‍රශ්න ඇහුවා වගේ. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ගම්මානය පිහිටා තිබෙන්නේ කොහිද? කොහිද? සූරියවැව. හරිද? සූරියවැව. සූරියවැව. ඊළඟට 35 සාමාන්‍යයෙන් අහනවා තම නිවැසියන් සමග ගත කිරීමට අවසර ලබා ගැනීම සඳහා තම නිවැසියන් සමග කාලය ගත කිරීම මොනව ගත කරන්නද? තම නිවැසියන් සමග ගත කිරීමට මොනවද දන්නේ? කමන්නේ. අවසර ලබා ගැනීම සඳහා සිරකරුවෙකු විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන නීතිමය කොන්දේසිය කුමක්ද? මොකක්ද මේ? එතකොට අපි හිතනවා මේකට උත්තරේ ලියන්න නේද? අන පනත් කියවල එන්න වෙයි නේද? මේ බන්ධනාගාර පනත් අනම්මනම් ඕවා කියවල එන්න වෙයි දන්නේ. එහෙම නෑ. පොඩ්ඩක් හිතන්නකෝ. ඔය සාමාන්‍ය දැනීමකින් සාමාන්‍ය මිනිස්සෙක් හිතලා කියන්නේ මොකක් වෙන්න ඕනද මේ කොන්දේසි නෙවෙයි ඇහිලා තියෙනවා. තම නිවැසියන් සමග කාලය ගත කිරීමට අවසර ලබා ගැනීම සඳහා සිරකරුවෙකු විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන නීතිමය කොන්දේසි. මොකද්ද? ඒ තමයි කෙටියෙන් අධිකරණ ඉදිරියේ පෙනී සිටීමේ කොන්දේසිය. ඒ කියන්නේ ඒගොල්ලොන්ව නේද පුනරාවර්තන කාලය කියන්නේ. මෙන්න මේ වගේ කාලයකට සැරයක් හරිද? අධිකරණයට ඇවිල්ලා කරුණු ඉදිරිපත් කරන්න ඕනද? අධිකරණ ඉදිරියේ පෙනී සිටීම කියන කොන්දේසිය මත ඒගොල්ලන්ට සමහර අයට නිවැසියන් එක්ක ඉන්න දෙනවා. ඉතින් ඒගොල්ලන් එතකොට අර කලින් ගත කරපු ජීවිතය යන්න බෑ නේ. ඒ ජීවිතය ගෙවන්න බෑ. ඒගොල්ලන්ගේ සංචලනයේ සීමා වෙනවා. ඒ වගේ අධිකරණ ඉදිරියේ පෙනී ඉන්න ඕන කියන කොන්දේසිය මත ඒගොල්ලන්ට යන්න දෙනවා. 36ට අපි ආවොත් හරිද? මේ බලන්නකෝ. ඒක පුද්ගල ආදායම වැඩිම ආසියානු රට. කොහෙද මේ? මම ඊට කලින් කියන්නම්. දැන් ශ්‍රී ලංකාව පැත්තට එන්නකෝ. මේ මහ බැංකුව වාර්තාවේ නේද? මේක කලබල වෙන්න එපා. මොනේ මොනවද මේ කියන්නේ? ඕවා ලස්සනට කියලා දෙනවා. එතන කියනවා 2024 වෙනකොට අපේ රටේ නේද? ඒක පුද්ගල දල ජාතික ආදායම ඩොලර් වලින් කිව්වොත් කීයක්ද? එක මිනිස්සෙක්ගේ ආදායමේ වාර්ෂික ආදායමක් මේ තියෙන්නේ. කීයද ඩොලර් වලින් කිව්වොත්? රුපියල් නෙවෙයි sorry. ඩොලර් වලින් කිව්වොත් ඩොලර් 4404යි. අපි 4400ක් කියමු.
හරිද? ඉතින් ලංකාවේ කෙනෙක්ගේ වාර්ෂික ආදායම ඩොලර් 4400යි. රුපියල් වලින් කිව්වොත් ඒකද ඩොලර්නේ. මෙන්න මෙතන කියනවා ඒක පුද්ගල ජාතික ආදායම පවත්නා වෙළඳපොළ මිල අනුව රුපියල් වලින් අවුරුද්දකට ලක්ෂ 13යි. හරිද? ඒ කියන්නේ මේ සාමාන්‍ය කියන්නේ මුළු ආදායම ඉන ජනගහණයෙන් බෙදලා එහෙම හදලා තියෙන්නේ. ඉතින් මධ්‍යස්ථකයක් ගත්තොත් අපි කියමුකෝ ලක්ෂ 13යි කියලා. හරිද? එහෙම මතක තියාගන්න ලක්ෂ 13යි ඩොලර් 4000යි. ඒ විදිහට. ඉතින් නේද අවුරුද්දකට ලක්ෂ 13යි. අපේ රටේ මිනිස්සෙක් උපයන්නේ. ඒ කියන්නේ මධ්‍යන්තක මීට බිලියන ගණන් වලින් හොයන මිනිස්සු ඉන්නවා. හරිද? ඩොලර් වලින් කිව්වොත් ඩොලර් 4404යි. මේ ලංකාවේ පැත්ත. දැන් මෙතනදී අහන්නේ ලංකාවේ එකක් නෙවෙයි. ඒක පුද්ගල ආදායම වැඩිම ආසියානු රට. මම රට කියන්න. රට තමයි සිංගප්පූරුව. හරිද? සිංගප්පූරුව මේ වාර්ෂිකව තමයි මේ කියන්නේ. සිංගප්පූරුව තමයි ලෝකයේ ආසියාවේ ඒක පුද්ගල ආදායම වැඩිම රට. කොච්චරක්ද? අපි ඩොලර් වලින් කිව්වොත් හරි? දැන් ලංකාවේ නම් මම දැන් කිව්ව පොඩ්ඩකට කලින් කීයද? 4404යි. එහෙමනේ තිබුණේ. 4404යි ඩොලර්. මේ ආසියාවේ වැඩිම රට කියන මෙන්න මේ සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම කීයක් කියලාද අපි හිතන්නේ? බලන්න ළමයි වෙනස. හරිද? සිංගප්පූරුවේ ඩොලර් 1,27,000ක්. හරි? හිතන්න ඒ මිනිස්සු ගෙවන ජීවිතය සහ අපේ රටේ අය ගෙවන ජීවිතය. හැබැයි අපේ රටෙත් මේ වගේ ජීවිත ගෙවන මිනිස්සු නැතුවාම නෙවෙයි. හරිද? ඕන තරම් ඉන්නවා. ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ මේ හරිද මේ කියන්නේ මේ මධ්‍යස්ථ අගයක්. ඉතින් මේ මෙච්චරවත් හොයන්නේ නැති අය ඉන්නවා. ඒක ඇත්ත. මීට වඩා හොයන අයත් ඉන්නවා කියන්නේ. හිතන්නකෝ දැන් ලංකාවේ 4400යි ඩොලර් අවුරුද්දකට මිනිස්සෙක් හොයන්නේ. ඒ වුණාට සිංගප්පූරුවේ ඩොලර් 1,27,000ක්. හිතන්න කොච්චර ගුණයක්. ඒ කියන්නේ බලන්න ඒගොල්ලන්ගේ ජීවිතේ කොහොම ඇද්ද? හරි? ඉතින් ඔක තමයි ප්‍රශ්නය. හරිද? දැන් අපේ සල්ලි හදන අය ළඟ සල්ලි ගොඩ ගැහිලා තියෙනවා. අපිට කරන්න පුළුවන් දේ තමයි අපිට අලුතෙන් සල්ලි හදන වැඩ පටන් ගන්න බැරි නම් සල්ලි හදපු තැන්වල සල්ලි දාන්න ඕන. හරිද? සල්ලි හදපු තැන්වල සල්ලි දාන්න ඕන. ඒ කොහෙද? එහෙම තැනක් තියෙන්නේ. හරිද? මගේ ජීවිතේ වෙනස් කරපු තැන. ඒ කියන්නේ ඒක ඔයාටත් එහෙම වෙයි. සල්ලි හදපු තැන්වල සල්ලි දාන්න තියෙන තැන තමයි කොළඹ කොටස් වෙළඳපොළ. හරිද? ඒක කියන්නේ ඉගෙනගෙන දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් කොටසක් දාලා බලන්න. හරි? හැබැයි අද දාලා හෙට ගන්න නෙවෙයි. ඔයා හම්බ කරන සල්ලි වලින් 30ක් විතර තව අවුරුදු 50කින් මැරෙයි කියලා හිතලා දාන්න. ඊටු ටික හෙට මැරෙයි කියලා වියදම් කරන්න. එහෙම කිව්වම ඇති. හරි? අපි යමු 37. මානව හිමිකම් දැක්වෙන්නේ 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන පරිච්ඡේදයේද? මොකද්ද ළමයි පරිච්ඡේදය? අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදය. හරිද? ඔන්න 3 වන පරිච්ඡේදය. 3 වන පරිච්ඡේදය තමයි මානව හිමිකම් දැක්වෙන්නේ. හරිද? මානව හිමිකම් දැක්වෙන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදය. එතකොට 3 වන පරිච්ඡේදයට අදාළ වෙන කියන්නේ වගන්ති වලින් කිව්වොත් නේද? මොකක්ද ඒ වගන්ති ප්‍රමාණය? හරිද? 10 වෙනි වගන්තිය, 11 වෙනි වගන්තිය, 12, 13, 14, 15 තියෙනවා සීමා කිරීම. හරිද? ඉතින් 3 වෙනි පරිච්ඡේදයට අදාළ වෙන 10, 11, 12, 13, 14, 15 ඒ වගේම 16 දී කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියන්නේ ඒක අදාළ වෙන්නේ නැහැ. කොහොම හරි 17න් ප්‍රතිකර්ම කොහොමද ඒ කියන්නේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා නම් කොහොමද වැඩ කරගන්නේ? ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න කොහෙන්ද කියලා 17 වෙනි වගන්තියෙන් කියනවා. 3 වෙනි පරිච්ඡේදයට අදාළ වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 සිට 17 දක්වා වගන්තීන්. මෙතන අහන්නේ පරිච්ඡේදය 3. හරි? පරිච්ඡේදය 3. ඊට පස්සේ බලන්න 38 එක පාසලක් විවෘත කිරීමෙන් සිරගෙවල් 1000ක් වැසිය හැකියි. කොහොම කතාවක් කියලා දෙනවා. හරි? එක පාසලක්
අ, වහලා සොරි එක පාසලක් විවෘත කරලා සිරගෙවල් දහසක් වැසිය හැකි කියලා ඒ කාලේ හිටපු කෙනෙක් කියලා තියෙනවා. එයා අද වෙනකොට තත්ත්වය කොහොමද කියලා දැකලා නැති නිසා එයා එදා දැකපු ලෝකෙ දිහා බලලා එයා කියපු ප්‍රකාශනේ කවුද කිව්වේ කියලා අපි ලියනවා මිසක් මේක මේ අදටත් ඒ විදිහටම 100%ක් අදාළයි කියලා කියන්න බෑ. හරිද? හරිද? නේද? දැන් දන්නවනේ දැන් ওই ගම්මානවල එහෙම ඉන්න ගම්මාන උනත් නගර උනත් කොහේ උනත් මූලිකව ඉන්න හඩ්ඩු ටික හැදෙන්නේ කොහෙන්ද කියලා දැන් දන්නවනේ. හරිද? ඉතින් උන් ඉස්කෝලේ යවලත් බෑ, යවන්න නැතුවත් බෑ. හරිද? ඒ වගේම තමයි අර පොඩි කාලේ ඉඳලා එකම අරමුණකට වැඩ කරන ගොඩ යන එක කොහේ ගියත් ඌ හැදෙනවා. අර වෙනසෙන එක කොහේ ගියත් ඌ වෙනසෙනවා. ඉතින් ඒක අදත් ලෝකේ තත්ත්වය හැටි ඉතින් නේද? කවුද මේක කියලා තියෙන්නේ? එක් පාසලක් විවෘත කරොත් සිරගෙවල් දහසක් වසන්න පුළුවන් කියලා. කවුද මේ කිව්වේ? මේ කතාව වික්ටර් හරිද? වික්ටර් හියුගෝ. වික්ටර් හියුගෝ. වික්ටර් හියුගෝ. වික්ටර් හියුගෝ. මොන එයා තමයි කියන්නේ එක් පාසලක් විවෘත කරොත් සිරගෙවල් දහසක් වසන්න පුළුවන් කියලා. හරිද? ඒ කියන්නේ මොකද පාසලකින් නේද? වැරදි පාසලකින් සිරගෙවල් වල යන්නේ කවුද? වැරදි කරුවෝනේ. වැරදි වැඩ කරන අයනේ. වැරදි වැඩ කරන අය හදන එක නවත්තන්න පුළුවන් තැනක් කියලා අදහස තමයි ඔය ප්‍රකාශය ඇතුලේ තියෙන්නේ. වික්ටර් හියුගෝ තමයි ඔය ප්‍රකාශය කරන්නේ. ඔබ මතක තියාගන්න නේද? අලුත් දේවල් නෙවෙයි ඔය අහලා තියෙනවා. අලුත් දෙයක් උනේ මේක කිව්වේ කවුද කියන එක විතරයි. ලෝකයේ විශාලම මුස්ලිම් ජනගහනය ජීවත් වන රට අහනවා. මොකද අපි කියන්නේ? කොහෙද ඉන්නේ ලෝකයේ විශාලම මුස්ලිම් ජනගහනය ඉන්න රට? කොහෙද? ඉන්දුනීසියාව. හරිද? හොඳයි. ඉන්දුනීසියාව නේ? ඉන්දුනීසියා. ලෝක වැඩිම පිරිසක් නරඹනු ලබන ජනප්‍රියතම ක්‍රීඩාව නේද? ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව මොකද්ද? නේද? පාපන්දු. නේද? ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව මේ පාපන්දු. පාපන්දු. වැඩිම පිරිසක් නරඹනු ලබන ජනප්‍රියතම ක්‍රීඩාව පාපන්දු. ලෝකයේ පළමු වරට රෝද දෙකේ අට්‍රැක්ටරය නිපද වූ සුප්‍රකට ශ්‍රී ලාංකික විද්‍යාඥයා කවුද? මේ කවුද මේ? රෝද දෙකේ අට්‍රැක්ටරය ලෝකෙට හඳුන්වලා දුන් පුද්ගලයා ලංකාවේ කෙනෙක්. හැබැයි අපි දන්නේ නැහැ. නේද? අපිට වැඩකුත් නැහැ කියලා ඉන්නවා. ඒ වුණාට විභාගවලදී හරි ඇවිල්ලා ඔයගොල්ලන්ගෙන් මේව අහනවා. කවුද මේ? ලෝකයේ පළමු වරට රෝද දෙකේ අට්‍රැක්ටරය නිපද වූ සුප්‍රකට ශ්‍රී ලාංකික විද්‍යාඥයා. පිලිප්. හරිද? බලන්න මේ තාම උත්තරයක් දුන්නේ නැහැ කවුරුවත්. ඒ කියන්නේ දන්නේ නැහැ, මතක නැහැ. පිලිප් රේවත නේ? පිලිප් රේවත විජයවර්ධන. අපි ඔක පහසුවට කියනවා රේ විජයවර්ධන කියලා නේ. පිලිප් රේවත විජයවර්ධන. පිලිප් රේවත විජයවර්ධන. අපි කියනවා රේ විජයවර්ධන කියලා. එහෙනම් තමයි ගොඩක් තැන්වල අහන්න ලැබෙන්නේ. සම්පූර්ණ නම පිලිප් රේවත විජයවර්ධන. පිලිප් රේවත විජයවර්ධන. ඊළඟට 42. හරිද? 42. ඕක අද අදාළ වෙන්නේ නැහැ. හරිද? වැඩක් නැහැ නේ. ඔය 2014 පරණ බහුභූතයක් නෙවෙයි. අද ඔහොම ඒව නැහැ නේ. ඕනේ නැහැ. 43. ශ්‍රී ලංකාවේ මහා මාර්ග විදුලි සංඥා පද්ධති නිර්මාණය සහ සංවර්ධනය කරනු ලබන විශ්වවිද්‍යාලය නම් කරන්නේ නේද? ඔය මහා මාර්ගයේ තියෙන විදුලි සංඥා පද්ධති ඔය කලර් ලයිට්ස් වල එහෙම ඕවා සමහර තැන් තියෙනවා. ඒ කියන්නේ නේද? අපි අර බටන් එකක් තියෙනවා ප්‍රෙස් කරන්න. එතකොට ඒක ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ කලර් ලයිට් එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න. ඒ කියන්නේ නේද? අපිට පාර මාරු වෙන්න භාවිත කරන්න පුළුවන් එතන. සමහර තැන් තියෙනවා එහෙම ස්විච් නැහැ. ඔවිල එක හරි ඕක වාහන වලට රතු වෙනකන් පදිකයන්ට කොළ වෙනකන් ඔය අයින්දලා හිටගෙන ඉන්නවා. අවුවේ හරි මොකේ හරි තෙමි හරි. ඉතින් ඕවා පාලනය වෙනවා නේද? ඔය සිස්ටම් එකක්. ඒ සිස්ටම් එක කොහෙද තියෙන්නේ? කවුද ඒක හදන්නේ? මේ මහා මාර්ග පද්ධතියේ තියෙන සංඥා. ඒක මහා මාර්ග සංඥා පාලනය කරන්නේ කොහෙද? ඒක අහන්නේ. සර් 39 ආන්සර් ටිකක් කියන්න මම 39 කියන්නම්. ඊට කලින් කියනකෝ මේ මහා මාර්ග විදුලි සංඥා පද්ධති නිර්මාණය ඒ වගේ මේවා පවත්වාගෙන යාම හරිද මොන හරි එර එකක් ආවට පස්සේ ඒව හදන්නේ කවුද මේක කරන්නේ? විශ්වවිද්‍යාලයක් තමයි ලංකා විශ්වවිද්‍යාලයක්. මොකක්ද මේ විශ්වවිද්‍යාලය? මොකද කියන්නේ? University of මොරටුව. හරිද? මොරටුව විශ්වවිද්‍යාලය.
මොරටු විශ්වවිද්‍යාල. මොරටු විශ්වවිද්‍යාල 39ට අහනවා ලෝකේ විශාල මුස්ලිම් ජනගහනයක් ඉන්නේ ඉන්දුනීසියාවේ. ඉන්දුනීසියාව. අපි ඊට පස්සේ එන්නකෝ නේද? 44 යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට නිරෝගී පුද්ගලයෙකු විසින් දිනකට පානය කළ යුතු පානීය ජල ප්‍රමාණය ලීටර කොපමණද? මෙන්න. හරිද? ඔයා සාමාන්‍ය දැනීම ඉතින් හරිම ලේසි දේවල්. හැබැයි උත්තරයක් ඔළුවේ තියනවද ලියන්න. මේක එක ලකුණක් වෙන් වෙන ප්‍රශ්නයක් නේ. හරි. මහා ලොකු දේවල් නෙවෙයි, නිතරම එදිනෙදා පාවිච්චි කරන දේවල්. අපි වතුර බොනවා. ඉතින් කොච්චර බොන්න ඕනද කියලා දන්නෙත් නැහැ. හරිද? සමහරවිට බොන ප්‍රමාණය වැඩුණාට දැන් කමක් නැහැ. අඩුනොත් නෑ අවුල, වැඩි වුණත් හොඳ නෑ ඕනට වඩා. මොකද ප්‍රෙෂර් තියෙන අයට එහෙම වතුර එහෙම බොන්න කියන්නේ පොඩ්ඩක් පාලනයක් සහිතව ඒ කියන්නේ අවශ්‍ය මට්ටමට. මොකද වතුර ඇඟට ගත්ත කියන්නේ ඇඟේ තියෙන තරල ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? එතකොට දැන් අපි බොන වතුර ටික ආමාශය ඔය ආහාර මාර්ග පද්ධතියෙන් ඒමම මේ වකුගඩු වලට යන්නේ නෑනේ. ආහාර මාර්ග පද්ධතියෙන් කොහෙටද ඔය එන්න ඕන? රුධිරයට අවශෝෂණය. ඉතින් රුධිරයේ තියෙන තරල ප්‍රමාණය ටිකක් වැඩි වෙනවා. ඒ වයිමත් වැඩි ටික ඉවත් කරලා යවන්නේ වකුගඩු හරහා. ඉතින් ඒ රුධිරයට ගත් මොහොතේ ඉඳලා වකුගඩු වලට යන මොහොත දක්වා වෙනකන් ඉතින් පොඩ්ඩක් තරල ප්‍රමාණය වැඩි වෙනෝනේ. තරල ප්‍රමාණය වැඩි කියන්නේ හાર્ට් එකට දැනෙන බර වැඩි. හાર્ට් එකට දැනෙන බර වැඩි කියන්නේ එයා වැඩිපුර පොඩ්ඩක් වැඩ කරන්න ඕන. ඒක චුට්ටක් ප්‍රෙෂර් එක පොඩ්ඩක් වැඩි. ඉතින් නේද? හරිද? ඉතින් එහෙම උලක් තියෙන. ඉතින් ජලය ඊට වඩා ගොඩක් දේවල් වලට අනිවාර්යෙන් අපි බොන්න ඕන වතුර. හරිද? මොකක්ද මේ ප්‍රමාණය? තවමත් හරි අයිඩියා එකක් නැහැ. Google එකේ සර්ච් කරලා බලන්න. හරි? බලලා උත්තර දාන්න නොඑක් උත්තර එන්නේ ලීටර් 3යි කියනවා 2යි කියනවා 1යි කියනවා 4යි කියනවා බහූබූත එන්නේ. බලන්න තනි උත්තරයකට එමුකෝ. සර්ච් කරලා ගන්න. දැන් අමතක කරන්න එපා ඈ. මොකද කියන්නේ අපි කොච්චර වතුර බොන්න ඕනද? පොඩි ප්‍රශ්නයක්. හොයනව නේද? ඔය හොයන්න. හොයන අයට ඉතින් අමතක වෙන්නේ නැහැ. හරිද? අනිත් අය ඉතින් කවුරු හරි හොයලා දෙනකන් ඉන්න අය ඉතින් ඔක අමතක වෙලා යයි. පොඩ්ඩක් ඔළුවේ තියෙන නේද? සෛල පොඩ්ඩක් මහන්සි කරවන්න. Google එකේ ඔය ඕනම දෙයකට උත්තර තියෙනවා. වැඩේ කියන්නේ මොන උත්තරයක්ද මතක තියාගන්න. ඒ කියන්නේ කොහොමද මේ ප්‍රශ්නයක් හදාගන්නේ? දැන් මේක නම් ඉතින් මම හදපු පේපර් එකක් නෙවෙයිනේ. දැන් මම කියන්නේ ක්ලාස් එකේ කරන්නේම පාස් පේපර් විතරක්ම නෙවෙයි ඈ. මොකද මේ අද කරන්නේ අතිරේකව කරන තුන්වෙනි දේශනයක්. ඒ කියන්නේ මේ මම ටාගට් කරලා ඒවා මුලින් කරලා ඉවරයි. මන්ත්ලි හදන ටියුට්ස් ටික. ඉතින් කාලේ පොඩ්ඩක් ඉතුරු වෙන නිසා මේ වගේ අතිරේක දේවල් කරනවා. දැන් ලබන මාසෙත් ඔයාලට ටයිම් ටේබල් එකේ දකින්න තියෙන ඩේට්ස් වලට වඩා වැඩිපුර දින ගණනක් පන්ති පැවැත්වෙනවා. හරිද? ඒවා මට පුළුවන් වෙලාවට යක්කු ගස් නගින වෙලාවට හරි මම ඒක පාවිච්චි කරනවා. ඒ කියන්නේ වෙලාවට සෙෂන් එක නෝ ලීටර් 3.7ක් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වෙනකොට දක්වන්නේ. හරිද? ලීටර් 3.7ක් මීට වඩා වැඩි වුණොත් හෙන ගැහෙනවද? අනේ නෑ කමන්නේ බොන්න. හරි? බොන්න. අඩු කරගන්න එපා. සාමාන්‍ය මිනිස්සෙක් ලීටර් 3.7ක් හිතලා බලන්න ඔයා ලීටර් 3.7ක් බොනවා කියලා. ගොඩක් අය ওই ප්‍රමාණෙවත් බොන්නේ නැහැ. හරිද? තුර ටිකවත් බොන්න ළමයි. හරිද? 45 ශ්‍රී ලංකාවේදී ඩොල්ෆින් මසුන් වඩාත්ම බහුල ලෙස නැරඹිය හැකි මුහුදු තීරය. ඉතින් මේක ප්‍රසිද්ධ ප්‍රශ්නයක් නේ. හැබැයි ඔයා දන්නේ නැහනේ. ඩොල්ෆින් මසුන් ප්‍රසිද්ධ මොන මුහුදු තීරයටද? නිවුස් වල කියනවා. හරිද? සමහරට මේ පැතිවල ඉන්න අයත් ඇති මෙතන. කොහෙද මේ මුහුදු තීරය? හරිද? මුහුදක් තියෙන්නත් ඕනේ. සර් 3.7 නෑ දැන් අහනවා මේ පිරිමයට 3.7යි කාන්තාවන්ට 2.7යි නෙවෙයි. එහෙම නෙවෙයි. හරිද? ලීටරයක් මඩු කරගන්න එපා. ඔය ගානේ බොන්න. මොකද සාමාන්‍ය මිනිස්සෙක් නේ අහන්නේ. නිරෝගී පුද්ගලයෙකුට. පුද්ගලයා කිව්වම මේක ගෑනු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් එකයි. ඉතින් සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක් මීට වඩා පොඩ්ඩක් අඩු වෙන්න ඕන. මොකද ඒගොල්ලන්ගේ රුධිර පරිමාව වුණත් කාන්තාවකගේ පිරිමි කෙනෙකුට වඩා අඩුයිනේ. ඉතින් චුට්ටක් මීට අඩු වෙන්න ඕන. ලීටරයක් නම් අඩු වෙන්නේ නෑ පුතේ. හරිද? 3.7 කියලා මතක තියාගන්න පොදුවේ පුද්ගලයෙක්ට කියලා අහුවා. හරිද? එහෙම අහන්නේ නැහැ කාන්තාවකට බොන්න ඕන වතුර කොච්චරද? එහෙම අහන්නේ නැහැ. පුද්ගලයෙක් නිරෝගී පුද්ගලයෙක් බොන්න ඕන වතුර ප්‍රමාණය. ඔහොම තමයි ප්‍රශ්නේ අහන්නේ. ඒ කොහොම වුණත් ලීටරයක් නම් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ 2.7ක්ද කියලා අහනවා කාන්තාවකට සුදුසු වතුර ප්‍රමාණය. ජලයේ ප්‍රමාණය දවසකට බොන්න පුළුවන්. ඉච්චරම් අඩු වෙන්නේ නැහැ. හොඳ. පොඩ්ඩක් අඩු වෙනවා 3.5ක් වෙයි. 2.7ක් දක්වා නම් අඩු වෙන්නේ නැහැ. 3.7ක් කියලා මතක තියාගන්න නිරෝගී පුද්ගලයෙක් දිනකට ගන්න ඕන වතුර ප්‍රමාණය. සරලයි.
මම ඒකනේ මේ අහන්නේ ඩොල්ෆින් වලට ප්‍රසිද්ධ මුහුදු කලාපය මොකක්ද? හරිද? අහලවත් නැද්ද? මොකද කියන්නේ? ඇහිලා නැද්ද? මුහුදු තීරය. හරිද? මුහුදු කලාපය කිව්වෝ මුහුදු තීරය. කොහෙද ඉන්නේ ඩොල්ෆින්? ඩොල්ෆින්ලා අපිට නිතරම දකින්න පුළුවන්. එහෙනම් අඩුව ඇති ඉතින් නේද? කොහෙද මේ? කල්පිටිය. හරිද? කල්පිටිය. කල්පිටිය. හරි? කල්පිටිය මුහුදු තීරය. ඇහිලා නැද්ද ඔයා? කල්පිටිය මුහුදු තීරය. අපි යමුකෝ 46ට. මෙන්න මේකට දෙන්න උත්තරය ඔයා තෝරලා. මේවා ඉතින් ළමයි තියරි විදියට මොන ලෝකෙකින්වත් උගන්වන්න බෑනේ. මේවා නෑනේ මෙහිම තියරි විදියට. පොඩ්ඩක් ඔයාගේ පුංචි ඔළුව පොඩ්ඩක් මේ නේද මෙහෙසවල දෙන්න බෑන උත්තරයක් අපි එමු තනි උත්තරයකට. මේකට ඉතින් තනි ස්ටෑන්ඩඩ් උත්තරේ නේද? මේක තමයි ලෝක සම්මත පිළිතුර කියලා මේ වගේ 46 වෙනි ප්‍රශ්න 46 වෙනි ප්‍රශ්න වගේ ඒවට ලෝක සම්මත පිළිතුරු නැහැ. ඔයාගේ ඔළුවට එන පළවෙනි උත්තරේ තමයි ඔයා ලියන්නේ. බලමු ඔයාගේ ඔළුවට එන පළවෙනි උත්තරේ හරිද කියලා. වර්තමානයේ බැංකු කටයුතු පහසුව සඳහා යොදා ගනු ලබන ජනප්‍රිය sannivedana උපකරණය කුමක්ද? වර්තමානයේ බැංකු කටයුතු පහසුව සඳහා යොදා ගනු ලබන ජනප්‍රිය sannivedana උපකරණය මොකක්ද මේ? ඔයාට ඔළුවට එන එකපාර උත්තරේ chat box එකට දාන්න බලන්න. හිතන්න එපා. මේක තමයි මම නම් භාවිතා කරන එහෙම නැත්නම් වර්තමානයේ වෙනකොට භාවිත කරන උපකරණය මෙන්න මේකයි කියලා ඔළුවට එනවනේ. හරිද? එක දාන්න. එතකොට නේද? ජනප්‍රිය sannivedana උපකරණය කුමක්ද? මොකක්ද මේ? ඔළුවට එනවා ප්‍රශ්න කියවපු ගමන් තනි උත්තරයක් නෝනේ ඒක කියන්නේ. සරලයි. එතකොට ෆෝන් එකද කියලා අහනවා. හරි? මොබයිල් ෆෝන්. ඔව්. අපි ලියන උත්තරේ ජංගම දුරකථනය. හරි? නේද? ජංගම දුරකථනය. ජංගම දුරකථනය. හරි? ජංගම දුරකථනය. ෆෝන් එක. ඉස්සර නම් නේද? දැන් අතන කිව්වොත් දැන් ගොඩක් දේවල් වලට බැංකුව වලට යන්න ඕනේ නැහැ. ඉස්සර නම් අනිවාර්යෙන් සල්ලි කාට හරි දාන්න නම් බැංකුවේ පොලිමේ ඉඳලා හරිද අර තුණ්ඩුව පුරවලා ආයෙමත් පොලිමේ ඉඳලා සල්ලි දාන්න. සල්ලි ගන්නකොට තේත් එහෙම. දැන් ෆෝන් එක ගත්තා ඒ බැංකුව වලට වෙනම ඇප් තියෙනවා. ඒවා හදාගෙන ඒ තමන්ගේ ඊමේල් එකට හරි නේද? දුරකථන අංකයට හරි ඒවා වෙරිෆයි කරලා හදාගත්තට පස්සේ ඔයාට ඕනම ගිණුමකට සල්ලි යවන්න පුළුවන් නේද? ඕනම බිලක් දැන් ගෙවන්න පුළුවන්. බිල් ගෙවන්නත් පුළුවන්. ඉතින් පතන්දර තියෙනවනේ. හරිද? ඉතින් දැන් ওই මෑතකදී නේද? ඔයගොල්ලෝ දැක්කත් දන්නේ නැහැ. මේවත් ඉතින් ඔය අවබෝධය ඉන්න ඕනේ. HSBC බැංකුව. දැන් මේ HSBC බැංකුව 2026 මැද වගේ 2026 මැද වගේ විතර වෙනකොට ඒගොල්ලන්ගේ රිටේල්ස් කටයුතු ඒ කියන්නේ සිල්ලර බැංකු කටයුතු නවත්තනවා. ඒ බැංකු කටයුතු නවත්තන්නේ මෙන්න මේ බැංකුව HSBC එක මිලදී ගත්තේ ලංකාවේ බැංකුව මොකද්ද? අපි ඒවත් දැනගන්න ඕනේ. ආතබූත හොල්මන් වගේ මේක ඉඳලා හරියන්නේ නැහැ. HSBC බැංකුවේ දැන් මෙහෙම බැංකුවක් තියෙනවද කියලා දන්නවද? හරිද? HSBC බැංකුව පුද්ගලික බැංකුවක්. කියන්නේ මේක ලංකාවේ අය දන්නේ නැති වුණාට ලෝකේ රාජ්‍ය බැංකුව කියලා කියන්න පුළුවන්. හරිද? ලෝකයේ රාජ්‍ය බැංකුව ලංකාවේ සිල්ලර කටයුතු නවත්තනවා. කියන්නේ ධනවත් කියන්නේ හොඳ බැංකුවක්. දැන් මේ මම HSBC මතක් වුණේ ඇයි? මේ HSBC එකේ අදටත් ඉන්නවා ලංකාවේ අය බැංකුව තියෙන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. හරිද? බ්‍රාන්ච් එකට අඩියක්වත් තියලා නැහැ. ඒ ක්‍රෙඩිට් කාඩ් හදාගෙන පාවිච්චි කරන අය ඉන්නවා. හරිද? ක්‍රෙඩිට් කාඩ්. ඉතින් ඔයගොල්ලෝ ඉතින් මේ වගේ ක්‍රම වලට මේක පාවිච්චි කරනවාට දැන් ජොබ් එකට ගිහිල්ලා ස්ථිර පඩියක් හම්බුනාට පස්සේ ඔයා ක්‍රෙඩිට් කාඩ් එකක් හදාගෙන ඒවෙන් රත්තරන් බඩු මිලට ගන්න ගෙවන්න ක්‍රමයක් හදාගෙන එහෙම කරගන්න ඕනේ. ඔයාගේ හම්බෙන හැම රුපියලම වියදම් කරන්න ලෑස්ති වෙන්න එපා භූතයෝ වගේ. කොටසක් ඔයා හෙට මැරෙනවා කියලා වියදම් කරන්න ඕනේ. තව කොටසක් තව අවුරුදු 50කින් මැරෙනවා කියලා ඉතුරු කරන්න ඕන. එහෙම නැතිව ඔයා එදනෙදා නේද? ඔන්න ඔය ඉඳලා නේ සර් අපිට ඉතුරු කරන්නේ කොහොමද? අපිට හම්බෙන්නේ මේ මෙච්චරයිනේ අච්චරයිනේ කිය එහෙම නෙවෙයි. හම්බෙන හැම මුදලම වියදම් කරන්නේ නැතුව මේක මතක තියාගන්න. ඔයාට පඩි ගත්තට පස්සේ මේ වචන ටික ඔලුවට එන්නකෝ. කොටසක් හෙට මැරෙනවා කියලා වියදම් කරන්න. භූතයෝ වගේ ඉන්නත් එපා නේද? වියදම් කරන්නේ නැතුව කුණු කමට පොත්වල දාගෙන. කොටසක් හෙට මැරෙනවා කියලා වියදම් කරලා දාන්න. තව කොටසක් තව අවුරුදු 50කින් මැරෙනවා කියලා ආයෝජන මාර්ගයකට දාන්න. ඉතින් ඒව රත්තරන් ගන්න. ඔය වගේ වැඩක් තියෙනවා. ඉතින් දැන් මම ඇහුවේ HSBC එකේ ඒ සිල්ලර කටයුතු දැන් බාරගත්තේ කවුද? ඒ කියන්නේ මේ බැංකුවේ ඒ කටයුතු මිලට ගත්තේ කවුද? NTB නේද? Nation Trust Bank එක මිලට ගත්තා. ඉතින් ඔය දේවල් වුණා. මම දැන් කිව්වේ මෙතන අහනවනේ බැංකු කටයුතු කරගන්න තියෙන ජනප්‍රියම උපකරණේ. එතකොට ඒ කියන්නේ අපි බැංකුව වලට යන්නේ නැහැ දැන් නේද? දැන් HSBC බැංකුව ගත්තම ගොඩක් ලංකාවේ බහුතරයක් දැන් HSBC ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා බැංකුවකට අඩියවත් තියලා නැහැ. ඒක ඕනේ නැහැ. ඔක්කොම ඔන්ලයින් කරගන්න පුළුවන්. හරිද?
ඉතින් එහෙම තමයි දැන් එනවාට මේ බැංකුව දැන් ලෝකේ රාජ්‍ය බැංකුව ලංකාවේ හැර යනවා. ඒගොල්ලෝ ඉතින් නේද? එහෙම තමයි ඉතින්. ඊළඟට අපි වැඩක් නැතුව ඇති. හරි. නව නිපැයුම් සඳහා අනුග්‍රහය ලබා දෙන ශ්‍රී ලාංකීය කොමිෂන් සභාව නම් කරන්න. නව නිපැයුම් සඳහා අනුග්‍රහය ලබා දෙන ශ්‍රී ලාංකීය කොමිෂන් සභාව. ඉතින් නව නිපැයුම් එනවා. හරිද? ඒවා ඉතින් එහෙමම වලපල්ලට යනවා. ඒ හැටි ලංකාවේ. ඒක නිසා තමයි අපි මෙහෙම අදටත් ඉන්නේ අලුත් දේවල් හදන්නේ නැහැ. ඉතින් රාජ්‍ය මට්ටමින් කෝ ඉතින් ඒවට මග පෙන්වීමක් ඉතින් අඩුයි. හරිද? මොකක්ද ඉතින් කමක් නැහැ. නමට හරි එකක් තියෙනවා. නව නිපැයුම් සඳහා අනුග්‍රහය ලබා දෙනවා කියලා කොමිසමක් තියෙනවලු. මම දැන් ඉතින් ලියාගන්න. හරිද? ඔය දෙන අනුග්‍රහයක් නම් මට නම් ඉතින් මේ වෙනකම් පෙනිලා නැහැ. නව නිපැයුම් කරුවන්ගේ කොමිසම නව නිපැයුම් කරුවන්ගේ කොමිසම නව නිපැයුම් කරුවන්ගේ කොමිසම නව නිපැයුම් කරුවන්ගේ කොමිසම. එතකොට මං අහුවොත් මෙහෙම නව නිපැයුම් කරුවන්ගේ කොමිසම ක්‍රියාත්මක වෙන්නේ කුමන අමාත්‍යාංශය යටතේද? අන්න මොකද කියන්නේ? නව නිපැයුම් සඳහා අනුග්‍රහය ලබා දෙන කොමිසමක් තියෙනවා. ඒ තමයි නව නිපැයුම් කරුවන්ගේ කොමිසම. මං අහනවා නව නිපැයුම් කරුවන්ගේ කොමිසම ක්‍රියාත්මක වෙන්නේ කුමන අමාත්‍යාංශය යටතේද කියලා අහනවා. එතකොට උත්තරයක් එනවා මෙන්න මේ විදිහට අධ්‍යාපන අමාත්‍යාංශය කියලා. අවුලක් නැහැ. ඇත්තට උත්තරේ දන්නේ නැහනේ. ඒකට යාගේ ඔළුවට එනවා මේක තමයි වෙන්න ඕන. ඒකට එක ළමෙක් කිව්වා අධ්‍යාපන අමාත්‍යාංශය. තව එක්කෙනෙක් කියනවා නිපුණතා සහ සංවර්ධන අමාත්‍යාංශය කියලා. ඒක අවුලක් නැහැ. දැනගෙන නෙවෙයිනේ කියන්නේ. හැබැයි හරි උත්තරේ තමයි දැන් වැරදිච්ච උන්ට අනිවාර්යෙන් මේක අමතක වෙන්නේ නැහැ. මතක හිටිනවා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය. හරිද? විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය තමයි ඔය නව නිපැයුම් කරුවන්ගේ කොමිසම මේ අද වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. ඒවලේම පාලනය වෙන්නේ. මොකක්ද? විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය. හොඳයි. MC සිද්ධිලෙබ්බෙතුමා ශ්‍රී ලංකාවේ කවර ශේෂ්ත්‍රයක උන්නතිය සඳහා ක්‍රියා කළේද? MC සිද්ධිලෙබ්බේ. මොකද කියන්නේ? සිද්ධිලෙබ්බේ මොකද කළා තියෙන්නේ? මොකක්ද එයාගේ ශේෂ්ත්‍රය කියලා අහන්නේ. ඉතින් එයා දේශපාලනයේද, අධ්‍යාපනයේද, ඉතිහාසයේද, සෞඛ්‍යයේද ඔහොම ඉතින් අහන්නේ නේද? මොකද කියන්නේ සිද්ධිලෙබ්බේ මහතා? මේ සිද්ධිලෙබ්බේ මහතා 1882 දී මුස්ලිම් නෙයිසන් පුවත්පත නෙයිසන් නේද? නෙයිසන් මුස්ලිම් 1882 දී මුස්ලිම් නෙයිසන් පුවත්පත ආරම්භ කරනවා. අපි බලමු මෙයාගේ ශ්‍රේෂ්ඨය තෝරගමු. ඊට කලින් අපි බලමු මීට කලින් අවුරුදුවල MC සිද්ධිලෙබ්බේ මහතාගේ නම ගෑවිලා තියෙන ප්‍රශ්න වලින් ගත්ත කරුණු තමයි මේ කියන්නේ. හොඳයි. මේ වෙන බහුභූත කතා කරන්නේ නැහැ. එතකොට එකක් තමයි එයා 1882 දී නේද? එයාගේ පුවත්පතක් එයා ආරම්භ කළ දෙන මොකක්ද අපි ඒකට කිව්වේ? නෙයිසන් පුවත්පත කියලා. නෙයිසන් පුවත්පත. ඒ වගේම මෙයා තව වැඩක් කරන ප්‍රසිද්ධ ක්‍රියාවක් කොළඹ සහිරා විද්‍යාලය පිහිටුවනවා. මේව මෙතන ලියවෙන්න ඕන. හරිද? මේ කියනේවා මේ ඔයාගේ ටියුට් එක දැන් print out ඇතිනේ නේද? කොළඹ සහිරා විද්‍යාලය ආරම්භ කරන කෙනෙක්. ඒ වගේම මෙයා තව දෙයක් කරනවා නේද? මුස්ලිම් ජාතිකයන් තුල අධ්‍යාපනය සඳහා ප්‍රබෝධයක් ඇති කිරීම. දැන් නේද? අදත් බලනකොට ගොඩක් තැන්වල මුස්ලිම් අය ඒ ළමයි එහෙම දැන් ඉගෙන ගන්නවා. හරිද? මුස්ලිම් ගෑන් ළමයි එහෙම ගොඩක් දුරට. ඒක ගෑන් ළමයි ඉගෙන ගන්න එක නම් මුස්ලිම්ද සිංහලද දෙමළද බර්ගද මැලේද ඕවා දාලා නැහැ. කොහොමත් දැන් ගෑන් ළමයි අධ්‍යාපනයේට යෙදිලා ඉන්නව වැඩි. පිරිමි ළමයි මොනවා කරනවද දන්නේ නැහැ. උන් ඉතින් නේද? 5 වසරේ ශිෂ්‍යත්වය ඉව ගමන් එක්කෝ මම කොරියාවේ. හරිද? තව එක්කෝ මම ඊශ්‍රායල් යනවා. තව මම ඩුබායි යනවා. හරිද? එතකොට ඔය වගේ ඌට නිය ශිෂ්‍යත්වය ඉවර වෙච්ච ගමන් ඌ වෙන කොහේ හරි එකක ඉතින් උන් ඔහේ ඉන්න යාළුවොත් එක්ක බෝක්කුවක් උඩර වෙලා නේද? ගංජා කැලලක් ඇදගෙන ඔහේ ඉන්නවා අතල්ලේ. ඒ අතර ගෑන් ළමයි ටික ඉගෙන ගන්නවා ගේමක් ගන්නවා. දැන් තියෙන පුරප්පාඩු පවා වැඩිපුර පිරවෙන්නේ ගෑන් ළමයිගේ. විශ්වවිද්‍යාලයට එන්නේ ගෑනු ළමයි. දැන් අපේ මේ පන්තිවල ඔය සංඛ්‍යාලයකන ගත්තම ලියාපදිංචි වෙන්නේ වැඩිපුරම ඒ කියන්නේ පුරුෂ සහ කාන්තාවකින් දෙපක්ෂයටම යොදුම් කරන්න පුළුවන් විභාගවල වුණත් වැඩිපුරම පන්තිවල ඇවිල්ලා මේ වැඩ ටික කරගන්නේ ගෑනු ළමයි. හරිද? හොඳයි. ඉතින් දැන් තව ටික දවසක් යනකොට මේකේ පුරුෂාධිපත්‍යය දැන් අදටත් ඉතින් නැහැ නේ ඔය කිව්ව ආධිපත්‍ය. හරිද? ඒ කියන්නේ අර ගෙන ගත්තේ නැති ගොන් පවුල් වල නම් ඔක තියෙනවා ලොකුවටම. සාමාන්‍යයෙන් ලෝකයේ දකින්න කියන්නේ මේ පළවෙනි ලෝකේ රටවල් කොහොමද ඉන්නේ කියන මට්ටම ගැන පොඩි හරි අවබෝධයක් තියෙන පවුල් වල
ඔය පුරුෂාධිපත්‍යය දැන් හැඳි ගෑවිලා තියෙන්නේ. හරි. එහෙම අදාළ නෑ දැන්. කියන්නේ අනිවාර්යෙන් ගෑනු ළමයි ඉගෙන ගන්නම ඕන. පිරිමි ළමයි අනිවාර්යෙන් ඕන. මම කියනවා පිරිමි ළමයෙක්ට පවුල් තුනක් නඩත්තු කරන්න කියලා මම කිව්වත් දන්නේ නැහැ. පවුල් තුනක් වෙන නඩත්තු කරන්න. එකක් තමයි ඔයා විවාහ වෙලා ඔයාගේ දරුවන් ඔයාගේ ලේ වලින් එන ඒ පවුල ඔයා අනිවාර්යෙන් නඩත්තු කරන්නම ඕන. නැත්තම් ඔයා පොයන්නේ පටන් ගන්න එකෙක්. හරි. අද පිරිමියෙක් නෙවෙයි ඔයා වැඩක් නැහැ. හරි. ඕන තැනක මම මේක කියනවා. ඒ ඔයාගේ පවුල. තව පවුලක් තුනකට නඩත්තු කරන්න ඒ තමයි ඔයාගේ දෙමව්පියන්. එතන අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. එතන ඔයාට බාල සහෝදරියක්, බාල සහෝදරයෙක්, වැඩිමල් සහෝදරියක්, වැඩිමල් සහෝදරයෙක්. ඒ පැත්තෙන් ඔයාට ඒ පවුල ගැන බලන්න වෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ ඒගොල්ලෝ අසනීප වෙනවා. මොකක් හරි වෙලා එක්ක හිතන්න ඔයාගේ නංගිට හරි නේද? දැන් ඔය මරාගත්තා වගේ ජීවත් වුණාට නේද? එකම ඉන්න නේද? ඔයාට ඒ පවුල ගැනත් බලන්න වෙනවා කොල්ලෙක් වුණාම. හරිද? අම්මා ලෙඩ වුණාම ඔයාට වීදම් කරන්නේ අම්මා වෙනුවෙන් වීදම් කරන්න බෙහෙත් ටිකක් කරන් දෙන්න සල්ලි අතේ නැත්නම් අනේ මගේ අතේ සල්ලි නෑනේ කියලා පසුතැවිල්ලක් සිතේ නැත්නම් ඔයා පොයන්නෙන් පටන් ගන්න එකේ. අඩුම ගානේ පසුතැවිල්ලවත් දැනෙන්නේ නැත්නම් හරිද? ඔයා කොහොමුණත් ඒ දෙවෙනි පවුල ඔයා නඩත්තු කරන්න ඕන. තුන්වෙනි පවුල තමයි ඔයා පුරුෂයෙක් වුණාම ඔයා විවාහ වෙනවා. ඒතර ඔයාගේ බිරිඳගේ පවුලේ බිරිඳගේ පවුලේ හැමෝම නඩත්තු කරන්න නෙවෙයි. බිරිඳගේ අම්මට තාත්තට අසනීපයක් වුණාම ඒ අය වෙනුවෙන් යමක් කරන්න ඔයාගේ අතේ පිච්චිය නැත්තම් යකෝ මට මේ දෙයක් කරගන්න බැරි වුණානේ කියන පසුතැවිල්ලවත් සිතේ නැත්නම් ඔයා කොයන්නෙන් පටන් ගන්න එකේ. ඔය පවුල් තුන කොල්ලෙක් කියවලුවේ තියෙනවා. හරිද? උරහිස මත තියෙන ඔය පවුල් තුන අනිවාර්යෙන් නඩත්තු කරන්න ඕන. නඩත්තු කරන්න කියන්නේ මේ 100% බර අදිනවා කියන එක නෙවෙයි. යමක් අඩුම ගානේ කරදරයක් වුණාමවත් ඒ පැත්ත බලලා ඔයාට උදව්වක් කරන්න ආර්ථිකව ඔයා ශක්තිමත් නැත්නම් ඔයා මිය ගිය කොල්ලෙක්. මැරිච් එකෙක් ඉතින් නිකන් ජීවත් වෙන එන හරිද? ඉර පායනකොට අවදි වෙන. කළුවර වුණාම නිදා ගන්න. වායු ගෝලයේ ඔක්සිජන් ටික තියෙනකන් උස්ම ගන්න. බඩගිනි වුණාම මොන හරි මේ කාලා ඉන්න ඔයගේ අපතේ. මම ඕන එකෙක් දකින්නේ එහෙමයි. ඔය පවුල් තුනේ බර ගන්නේ නැතුව නිදහසේ ඉන්න එකෙක් දකිනවනම් මම කොහොමත් ඒ වගේ මිනිස්සු ආශ්‍රය කරන්නේත් නැහැ. එහෙම උන් ඇත්තෙත් නැහැ. මේක අහන්න මේ පවුල් තුන කොල්ලෙක් වුණාම ඔයා අදින්න ඕන. හරිද? නේද? ඒ බර තියෙනවා. ඒ බර ගෑනු ළමයින්ට නැතුව නෙවෙයි. හරිද? හැබැයි කොල්ලෙක්ට ඒ බර ටිකක් වැඩිපුර දැනෙනවා. ඒක නිසා ඔයා මොකද කරන්න ඕන? earn සල්ලි හම්බ කරන්න. සල්ලි හම්බ කරන්න නම් මොකද කරන්න ඕන? මුලින් ඔයා ස්ථාවර වැටුපක් වෙන තැනකට යන්න ඕන. පස්සේදී අවුරුදු 10ක් 15ක් ඇතුළත මේ නොපෙනෙන විශ්‍රාම වැටුප ගන්නක අවුරුදු මේ නේද 20ක් 30ක් 8 5ක් අඹරන්නේ නැතුව අවුරුදු 10ක් 15ක් ඇතුළත මේ රස්සා කියන පිළිකාවෙන් ඔයා ගැලවෙන්න ඕන. මේක නේද රජයේ විභාග වලට පන්ති කරන ගුරුවරයෙක් කියන කතාවක්ද නේද? නේද? ඔව්. වැඩක් නැහැ. ජොබ් කියන්නේ වැඩක්ම නැහැ. ඔයාට නොමැරෙන්න ඔයාට නේද බත් ටික කන්න දෙනවා අන්තිමට ඔහොම මැරෙන්නේ බඩගින්නේ වැඩි වීගෙන යනකොට දානවා කෑම ටික. ඒ වගේම පඩිය වැටෙනවා මාසෙ අන්තිමේ. ඉතින් ඕකට හුරු වෙනවා ඔන්න ඔය ඉන්න ඔය. එහෙම එපා. අවුරුදු 10ක් 15ක් ඇතුළත මේ පිළිකාවෙන් ගැලවෙන්න මාර්ගය හදා ගන්න ඕන. හරිද? ජොබ් එකකට ඔයාව ජීවත් කරවන්න බෑ. හරිද? ඔයාගේ හීන වේකන ජීවත් කරවන්න පුළුවන් ඔයාට. ජීවත් වෙනවා කියන ෆීලිං එක දැනෙන්නේ නැහැ. ඔයා මොන ජොබ් එක කරත් සිද්ධි ලැබ්බේතුමා අපේ රටට අදාළ වෙන්නේ මේ කිව්ව දේවලුත් එක්ක. මොකටද? අධ්‍යාපනය. මුස්ලිම් අධ්‍යාපනය තවත් ලස්සන කරනවා. මුස්ලිම් ජාතිකයන්ගේ අධ්‍යාපනය. මුස්ලිම් ජාතිකයන්ගේ අධ්‍යාපනය බලන්න නේද? මුස්ලිම් ගෑන් ළමයි ඉගෙන ගන්නවා කිව්ව කොච්චර දුර ගියාද ඒ කතාව. කතාව ඇත්ත. ඔයා හිතලා බලන්න. මුස්ලිම් අධ්‍යාපනය 49 බෞද්ධ කොඩි නිර්මාණය කිරීමට පුරෝගාමී වූ ඇමරිකානු ජාතිකයා කවුරුන්ද? මේ බෞද්ධ කොඩිය සම්බන්ධයෙන් මම කතා කරා. එතකොට මම කිව්වා මෙන්න මේ ප්‍රශ්නෙත් බෞද්ධ කොඩි සම්බන්ධයෙන් අහන්න පුළුවන් ප්‍රශ්න 4ක් 5ක් තියෙනවා. මෙන්න මේවා තමයි අහන්න පුළුවන් ප්‍රශ්න. ඒ ටියුට් එක පෙරලලා ඒ ටියුට් එක නම් ඔය ප්‍රශ්නෙත් ලියලා උත්තරේ ලියා ගන්නවා. අපි කවුරු කියලාද? එච්චර හැද සම්පූර්ණ විස්තරය ලියන්නේ නැහැ දැන්. එහෙම ඕනේ නැහැ. එකම දේ ආයි ලියවන්නේ නැහැ. මොකක්ද මෙයාගේ නම? ඔව් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා. දැන් ඔයා ක්ලාස් එකේ රෙකෝඩින් ටික අරගෙන අන්තිම සෙෂන් එකට තමයි ජොයින් වුනේ කියලා. දැන් විශේෂයෙන්ම ග්‍රාම මුල්‍යධාරී අයට ඔයා මුලින් ඉඳලා රෙකෝඩින් ටික බලන්න ඕන. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය දැනීම ටික. එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මේ විදිහට තමයි සෙෂන් ටික ගලාගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. නොවැම්බර් ලස්සන වැඩ පිළිවෙලක් තියෙනවා. බන්ධනාගාර නියාමකයන් හෙට වෙනකොට මේකෙන් අයින් වෙනවා. විභාගෙ ලියනවා. ඉතින් කවුද මේ බෞද්ධ කොඩිය නිර්මාණයට පුරෝගාමී ඇමරිකානු ජාතිකයා? අර බෞද්ධ කොඩිය ගැන නෝට් ලියාගත්ත තැන මේ ප්‍රශ්නේ මේ විදිහටම ලියනවා. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ උත්තරේ ලියා ගන්නවා. ඒක ඔළුවට පොඩ්ඩක් දා ගන්නවා. නැත්තම් කි වැඩක් නැහැ නේ පොතේ තිබිලා. නේද? විභාගෙ ලියලා ඉවිලුවා මතක කරලා දාන්න එතකොට ඕනේ නැහැ. ඊළඟට අපි එනවා 50.
ශ්‍රී ලංකාවට නිදහස දිනා ගැනීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරපු පුද්ගලයා එහෙම නැත්නම් අහන්නේ මොකද? දමිළ නායකයා කවුද? ශ්‍රී ලංකාවට ප්‍රශ්නේ පොඩ්ඩක් ඉතින් අවුල් ඉතින් නේද? ගොඩක් අය මහන්සි වුණා. ශ්‍රී ලංකාව නිදහස දිනා ගැනීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ශ්‍රී ලාංකීය දමිළ නායකයා කවුද? අපි මොකද කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේට? අපි ලියනවා පොන්නම්බලම් අරුණාචලම්. හරිද? පොන්නම්බලම් අරුණාචලම්. මේ පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ තියෙන විශේෂත්වය කිව්වොත් මොකක්ද මේ? පොන්නම්බලම් අරුණාචලම් කිව්වොත් මෙයා තමයි ලංකාවේ ප්‍රථම සිවිල් සේවකයා. හරිද? එතකොට ලංකාවේ ප්‍රථම සිවිල් සේවකයා වෙන්නේ මේ පොන්නම්බලම් අරුණාචලම්. මෙයා ඉතින් ගොඩක් දේවල් කරා මේ නේද? ශ්‍රී ලංකාවට නිදහස දිනා ගන්න කටයුතු ගොඩක් වැඩ කරපු මිනිස්සෙක්. 49යි කියලා මම කියන්නම්. හරිද? ඉතින් මොකද්ද මෙයාගේ නම? පොන්නම්බලම් අරුණාචලම්. මෙයා ගත්තොත් මෙයා මහේස්ත්‍රාත්වරයෙක්. හරිද? ඒ කියන්නේ මහේස්ත්‍රාත්වරයෙක් කියන්නේ මෙයා නීතිඥවරයෙක් නේ. හරිද? පොන්නම්බලම් අරුණාචලම් ලංකාවේ ප්‍රථම සිවිල් සේවකයා වෙනවා. හරිද? මෙයාගේ ප්‍රථම රැකියාව කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලයට. හරිද? නේද? රෙජිස්ට්‍රාර් ජෙනරාල් ධූරයක් දරූ දෙමළ නායකයෙක්. පොන්නම්බලම් අරුණාචලම් මම ගෲප් එකේ ওই ප්‍රශ්නේ අහුවා. එකෙක්වත් හරියට උත්තරේ දාලා තිබුණේ නැහැ. හොඳයි. හරිද? පොන්නම්බලම් අරුණාචලම්. තව මෙයා ගැන කිව්වොත් මෙයා ලංකා සම සමාජ පක්ෂය පිහිටවන්න මූලිකත්වයෙන් කටයුතු කරන කෙනෙක්. ලංකා සම සමාජ පක්ෂය 1915 ජනවාරි 29 නේද? ලංකා සම සමාජ පක්ෂය 1915 ජනවාරි 29 වෙනි දින පිහිටවපු ලංකා සම සමාජ පක්ෂයට මූලිකත්වය අරගෙන කටයුතු කරපු කෙනෙක් මේ පොන්නම්බලම් අරුණාචලම් කියලා කියන්නේ. ඉතින් මෙයා මහේස්ත්‍රාත්වරයෙක්, ඒ කියන්නේ නීතිඥවරයෙක්. මෙයාගේ නීතිමය දැනුම අදටත් අපි භාවිතා කරනවා. ඒ වගේ ඒ මොන තැන්වලදීද? හරිද? කොහෙදද මේ උප්පැන්න සහ දැන් නේද මෙයා දැන් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නේද රෙජිස්ට්‍රාර් ජෙනරාල් වරයෙක් විදිහට මෙයා වැඩ කරනවානේ. මෙයා උප්පැන්න විවාහ පිළිබඳ මෙලියන පාහගෙන ඉන්න. හරිද? උප්පැන්න සහ විවාහ පිළිබඳ ආඥා පනත, ඒ වගේම ඉඩම් ලියාපදිංචි ආඥා පනත, ඔය කියන දේවල් උප්පැන්න විවාහ ආඥා ලියාපදිංචි ආඥා පනත්, ඉඩම් ලියාපදිංචි ආඥා පනත් මේවා මෙයාගේ නිර්මාණයන්. හරිද? ඉතින් ඒ වගේ හොඳ රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේ වැඩ කරපු පුද්ගලෙක්. ඒ වගේම මෙයා ලංකාව නිදහස දිනා ගන්න පුරෝගාමී වෙලා වැඩ කරපු දමිළ නායකයෙක්. 49 ආයෙ අහලා තිබුණා. මං 49 ප්‍රශ්නේ තියෙන්නේ මෙතන බෞද්ධ කොඩිය ගැනනේ. බෞද්ධ කොඩිය ගැන කලින් දවසක ටියුට් එකක කතා කරා. ඒ ටියුට් එකේ කතා කරපු තැන නෝට් එක ලියාගත්ත තැන මම කිව්වා මේ ප්‍රශ්නේ මේ විදිහටම ලියාගන්න බෞද්ධ කොඩිය නිර්මාණයට පුරෝගාමී වුණ ඇමරිකානු ජාතිකයා කවුද කියලා. ඒ වගේම උත්තරෙත් අපි ලියනවා හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා කියලා. එතකොට බෞද්ධ කොටිය ඒ ටියුට් එක හරහා සම්පූර්ණයි. අද ඉතින් ඒක ඔක්කොම ලියන්නේ නැහැ. බෑ එකම දේ ආයෙ කතා කරන්න බෑ. බෞද්ධ කොටි නිර්මාණයේ පුරෝගාමී ඇමරිකානු ජාතිකයා හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා. හරිද? හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා. එතකොට ඔන්න ඒ දැන් මෙතන ඊටු ටික තියෙන්නේ මේ වෙන සබ්ජෙක්ට් එකක්. එතකොට මම කලින් මේකේ මුල් 25 කතා කරා. අද ඊටු 25. හරිද? ඒකෙන් ඉතින් මේ ටියුට් එක ඉවරයි. ඒ වගේම ඔක්තෝබර් මාසෙට નિયમિત අතිරේක දේශන ඇතුළුව සියලුම දේශන අවසන්. දැන් නොවැම්බර් වල අලුත් වැඩ පිළිවෙලකින් අපි වැඩ පටන් ගන්නවා. ඒකට ඒකේ ටයිම් ටේබල් අද හෝ හෙට වෙනකොට වැටේ ගෲප් වලට නේද? ඉතින් මේ දේවල් ඔයා කරගන්න. ඉතින් හෙට විභාගෙ ලියන්න ඉන්න අය. හරිද? ඒ කියන්නේ හෙට මොකක්ද අපේ විභාගේ බන්ධනාගාර නියාමක නේද? ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ මේ වෙනකොට ගොඩක් වැඩ කරලා තියෙන්නේ. හරිද? අනිත් මිනිස්සු කියනේම අදාළ වෙන්නේ නැහැ. 34ට කියන්නලු ආයිමත් නේද? පොඩ්ඩක් ඉන්න බලන්න. ඔයා උදෙන්ම යන්න මතක ඇතුව බලන්න ඔයාගේ ඇඩ්මිෂන් එක ඔයා අත්සන් කරගෙන අත්සන සහතික කරවගෙනද තියෙන්නේ කියලා. එහෙම නැතුව යන්න එපා. හරිද? කියන්නේ උදෙන්ම හරි කාට හරි කියලා අත්සන් කරගන්න බලන්න. තාමත් ඒ වැඩේ කරගෙන නැත්නම් මොකද විභාගයේ ලියන්න දේවි. ඔයාට ආයි විභාග අමාත්‍යාංශයට යන්න වෙනවා. සාමාන්‍ය කෙනෙක් එක්කගෙන සාමාන්‍ය හරි ලෝය කෙනෙක් හරි එක්කන් යන්න. ඒගොල්ලෝ ඉදිරියේ අත්සන් කරන්න වෙනවා ඇඩ්මිෂන්. ඒතර කරදරයිනේ. ඔක මේ ඉවර කළා දාන්න. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ගම්මානයේ පිට ඇත්තේ කොයිද ඔක තියෙනවා මම කිව්වේ නැද්ද? නේද? සූර්යවැව. හරි? සූර්යවැව. බලන්න නේද? සූර්යවැව තියෙන්නේ. සූර්යවැව. 50ට එන්නේ මොකක්ද? පොන්නම්බලම් අරුණාචලම්. දැන් ඔය කිව්වනේ.
ආයි අහන්න. මේ පේපර් එක හොයාගන්න බැරුණානේ. දැන් මම ගෲප් එකට දාලා තියන්නේ. මේව දාලා තියන්නේ. මේ අලුත් දේවල් නෙවෙයි. මේ ගිය සතියේත් කතා කරන්නේ. දෙයියනේ අදද දන්නේ හොයාගන්න බැරුණානේ කියලා. thank you sir. හරි මේ මොකද කියන්නේ ගියේ මේ අරගොල්ලෝ ඊට බන්ධනාගාර නියාම කලේ අපේ පුංචි පුංචි පැටව ටික නේද? ඔයගොල්ලෝ ඉතින් උදෙන්ම ලෑස්ති වෙලා මතක ඇතුව ගන්න ජාතකයේ හැඳුනුම්පත ඒ වගේම ඇඩ්මිෂන් එක බත් චුට්ටක් කාලේ යන්න නේද? බඩගිනි ලෝක කරන්න බෑ. වෙලා ඉතින් උදෙන්ම ගිහලා පරිස්සමෙන් ගිහලා විභාගෙ ලියලා අවස් වෙනකොට මම ප්‍රශ්න ටික එවන්න නේද? ඔක තමයි ඉල්ලන්නේ. එහෙනම් අපි අලුත් මාසෙකින් හෙට ඉඳලා මොනද වෙමු? හරිද? 49ට හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා 49 හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ඔව් හෙට තමයි දවස ඔව් ඒගොල්ලෝ ඔයාගේ වැඩේ කරගන්න ඉතින් නේද සුබ පතන හැමෝටම එහෙනම් සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි